සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි මෙතෙන් සිට ආරම්භ කරනවා ග්‍රාම නිලධාරී සේවය 2025 වෙනුවෙන් පවත්වන සිංහල පාඨමාලාවේ ආරම්භක දිනයේ දින 15ක පාඨමාලාවේ. එතකොට මේ පන්තිය සම්බන්ධයෙන් ඔබට මූලික හඳුන්වා දීමක් අපි කලින් දවසේදී කරලා තියෙනවා. ඒ කියන්නේ නොවැම්බර් මාසේ පළවෙනිදා තමයි අපි මේක ආරම්භ කළේ. ඒකෙදි පන්තිය මෙහෙවන්නේ කොහොමද? ඒකෙදි ඔබට අවශ්‍ය සුදුසුකම් මොනවද? ඔයාලා ආයෝජන කරන්න ඕනේ ආකාරය සහ ඔබේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහයන් සැකසෙන විදිය සම්බන්ධයෙන් මම ඔබව දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා අද දිනේ මේ උගන්වන්න හදන්නේ පළවෙනි පාඩම. ඒතකොට එතෙන් සිට ඔබට තියෙනවා සාමාන්‍යයෙන් මේ දින 15 තුල පාඩම් 18ක් විතර අධ්‍යයනය කරන්න තියෙනවා. ඒ පාඩම් 18ම ඊටාම ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් වෙනවා අපි අර කියන ටාගට් එකට යන්න. මොකක්ද මේ ටාගට් එක? මේ ටාගට් එක තමයි මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැඩි ප්‍රමාණයක් අපි ලබා ගන්න එක. ඒ කියන්නේ ලකුණු වැඩි ප්‍රමාණයක් කිව්වම මේක 50ක් 60ක් නෙවෙයි 75කට වැඩි ලකුණක් අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එතකොට තමයි අපිට අපි බලාපොරොත්තු වෙන තැනට බොහොම පහසුවෙන් යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒක ටිකක් අමාරු අපහසු ඉලක්කයක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මුලින්දම දෙන්න සූදානම්. ඒ අනුව ඔබට පුළුවන්කම ලැබෙනවා මේ පාඩම් ටික නිවැරදිව අධ්‍යයනය කරගෙන යන්න. මේ වැවුතේ මේ කාරණාව මම යලි අවධාරණය කරනවා. ඒ තමයි මේ දීලා තියෙන ටියුට් වලට අනිවාර්යයෙන්ම print දාන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මම දැක්ක මේ අදද කොහෙදත් ජූනි ගෲප් එකක ටියුට් වල PDF ටික දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒතකොට ජූනි කියන්නේ දැන් මාස 5ක් පහුවෙලානේ. එතකොට ඒ දක්වාත් ටියුට් එක print එකක් දාගෙන නැත්නම් ඒක පළක් නැහැ. එතකොට මේ ටියුට් ඔක්කොම අයින් වෙලා දැන්. ජූනි ටියුට් තියෙන්නේ නැහැනේ මාස 5ක් යනකම්. ඔබේ විභාගයක් අවසන් වෙනකම් විතරයි මේ ටියුට් සහ මේ රෙකෝඩින් වළංගු වෙන්නේ. එතකන් විතරයි මේ ටියුට් සහ රෙකෝඩින් වළංගු වෙන්නේ. ඒ නිසා ඔබට ටියුට් එක දිගු කාලීනව පාවිච්චි කරන්න සහ ඔබේ මේ කරන කාර්ය ඉතා නිවැරදිව පැහැදිලිව පහසුවෙන් කර ගැනීම සඳහා ටියුට් එක print දාන්න ඕනි. ඒ වෙනුවෙන් මහා ලොකු වියදම් යන්නේ නැහැනේ. ලොකු ටියුට් නැහැ. ඔක්කොම තියෙන පොඩි ටියුට් ටිකක් තියෙන්නේ. ඒ නිසා ඒ ටියුට් මොන විදිහින් හරි ඔයාලා print දාන්න ඕනි. ඉතින් යම්කිසි මූල්‍යමය පිරිවැයක් ඔබ දරන්න ඕනි. එහෙම නැතුව මේක වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ දේ කරගන්න. මොකද මම මේක කියන්නේ මම හැමදාම පන්තිවලදී කියනවා ටියුට් print දාන්න කියලා. ඔබ ඔබේ හිතුමනාපෙට ටියුට් එක print දාන්නේ නැතිව ඉන්නවා. එහෙම වුණාම මේකේ පාඩුව මට නෙමෙයි ඔයාලට. හරි. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම print එක දාගන්න අඩු තැනකින් හොයලා දාගන්න. නේද? ඔයාලා ළඟට ඇවිල්ලා කවුරු print එක දාලා දෙන්නේ නැහැ. මෙතන අඩුයි කියලා අඩු තැනක් පොඩ්ඩක් හොයලා බලලා එතනකින් දාගන්න. එතකොට මහ වියදමක් යන්නේ නැහැ. ඔය සමහර ටියුටර් රුපියල් 20ක් එකක් print කරගන්න. උපරිමේ නේ. ඒ වගේ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න විශේෂයි. හොඳයි. අපි කතා කරන්න හදන පුතේ පළවෙනි පාඩම සිංහල අක්ෂරමාලාව කියන පාඩම. සිංහල අක්ෂරමාලාව කියන පාඩම දැන් සාමාන්‍යයෙන් අපි මේ ඉගෙන ගන්න හදන්නේ භාෂාවක් සම්බන්ධ ව්‍යාකරණය. භාෂාවකට සම්බන්ධ ව්‍යාකරණය තමයි මේ අධ්‍යයනය කරන්න හදන්නේ. එතකොට භාෂාවකට සම්බන්ධ ව්‍යාකරණ අපි අධ්‍යයනය කරනකොට මූලිකව අපිට තියෙන්න ඕනේ මේ භාෂාව සකස් වෙලා තියෙන්නේ කොහොමද? ඒ භාෂාවේ තියෙන සම්භවය එහෙම නැත්නම් කොහොමද ඒක හැදිලා ඉවිලා තියෙන්නේ කියලා ඒ ගැන දැනීමක් අපිට තියෙන්න ඕනේ. ඒ නිසා ඔබ මීට වසර කීපයකට පෙර වයස 35 වෙනකන් ආයෙ මෙතන ඉන්න හින්දා ඔබ සාමාන්‍යයෙන් සිංහල බහුතරයක් දෙනා සිංහල ඉගෙනගෙන තියෙන්නේ මීට වසර 10කට වඩා එපිට. අනිවාර්යයෙන්ම එහෙමයි. හරිනේ? ඔබ මීට වසර 10කට වඩා එපිට ඊට ඈත ඉගෙන ගත්ත කට්ටියත් ඉන්න පුළුවන්. නේද? ඒ නිසා ඔබට තීච්ච දැනුම දැන් අමතක වෙලා ඇති. දැන් මතක නැති වෙලා ගිහින් ඇති. 2015ට පස්සේ යම් යම් කාරණාවල වෙනස්කම් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් ඔය අක්ෂර වින්‍යාස රීති සහ ඇතැම් වාක්‍ය රීති වල. ඒතකොට ඒ සම්බන්ධයෙන් ඔබට දැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ පාඨමාලාව පවත්වාගෙන යනකොට මේ පන්තිමාලාව පවත්වාගෙන යනකොට ඔබට මුල ඉඳන් ඒ පාඩම් ඉතා ක්‍රමානුකූලව ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අනික් කාරණාව තමයි පාඩම් ටික යන්නේ කොහොමද පිළිවෙල අහනවනේ. ඒ පිළිවෙල තමයි ඔය අංක 1 2 3 කියලා නම් කරලා දීලා තියෙන්නේ. ෆයිල් නේම් එකත් එක්ක දීලා තියෙන්නේ එහෙම. දැන් උදාහරණයක් විදිහට ගත්තාම සිංහල අක්ෂරමාලාව කියන එක අංක 1 කියන එක යටතේ තියෙන්නේ. අංක 1 කියන ටියුට් එක යටතේ තමයි සිංහල අක්ෂරමාලාව තියෙන්නේ. ඒතර අංක 2 කියන එක යටතේ ඇති අකාරාදී පිළිවෙල. ඒ විදිහට යන්නේ මම මැසේජ් එකකුත් දාලා තිබ්බා. නමුත් යලි ඒක අහලා තිබුණා. ඒ ආකාරයට තමයි ඔබේ
පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. යම් මේකින් මොන හරි වෙනසක් වුණොත් ඒ ඕඩර් එකේ ඒකේ මම කියනවා. මොකද සමහර පාඩම් කලින් කරන්න වෙනවා අර සාමාන්‍ය එකට වඩා චුට්ටක් එහාට ගිහිල්ලා. මොකද හේතුව ඒවා යලි යලි අධ්‍යයනය කරන්න වෙන හින්දා. එහෙම වුණාම මම ඒක කියනවා. එහෙම කරන්න පාඩම් තියෙන්නේ 2යි 3යි. ඒ තියෙන්නේ සාරාංශකරණය කලින් කරන්න වෙනවා. ඊගාවට තනි වාක්‍ය ඊගාවට රචනා. ওই ටික මුලින් කරලා තිබ්බාම ලේසි. මොකද මේ අභ්‍යාස ගොඩක් වැඩි කාලයක් අධ්‍යයනය කරන්න පුළුවන් වෙන හින්දා. හරි කොහොම වුණත් මේ බේසික් එක නැතුව අපිට එතෙන්ට යන්න බැරි නිසා තමයි අද දවසේ මේ පළවෙනි පාඩමෙන් මේ ආකාරයට ආරම්භ කරන්නේ. හොඳයි මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙනවා. ඔයාලා ගාව ටියුට් එකක් ඇති. මම දැන් ටියුට් ෂෙයා කරලා ගොඩාක් දවස් ඔය ටියුට් එක නිකුත් කරලා එහෙම දැන් අද සම්බන්ධ වෙලා ටියුට් නොගත්ත කෙනෙක් ඉන්නවා නම් හැකි ඉක්මනින් ටියුට් එක print දාගන්න. මෙතනින් ඉස්සරහා පන්ති වලට සම්බන්ධ වෙන ටියුට් එක තියෙන්න ඕනි. හරිද? මෙන්න මෙහෙම ටියුට් එකක් නිකුත් කරලා තිබ්බා. භාෂා හැකියාව සිංහල අක්ෂර මාලාව කියලා. නේද? එතකොට මම මේ ඔබට කියලා දෙන්නම්. ඔයාලට පොඩි සරල දල පැහැදිලි කිරීමක් කරන්නම්. මොකක්ද අකුරක් කියන්නේ කියන එක ගැන. හරිද? ඒක මේ මිනිස්සු අකුරු ලියන්න පටන් ගත්තේ කොහොමද කියන එක ගැන. පැහැදිලිද? අකුරු ලියන්න පටන් ගත්තේ කොහොමද? අකුරක් කියන්නේ මොකක්ද? ඒ අකුරු ලියන්න කොහොමද ආරම්භ කරන්න ඇත්තේ? මේ අකුරු වල හැඩය ආවේ කොහොමද? ඔන්න ඔය ටික ගැන ඔබට දල පැහැදිලි කිරීමක් කරලා දීලා සාමාන්‍යයෙන් ඒ ගැන අපිට දැනීමක් තියෙන්න ඕනි. ඒවා අපි විභාගයට අහන්නේ නැහැ. නමුත් යමක් පිළිබඳව අපි ඉගෙන ගන්නකොට ඒක ක්‍රමානුකූලව ඉගෙන ගත්තාම තමයි ඒ දේ අපිට මතක හිටින්නේ හොඳට. ඒ නිසා අපි උඩින් පල්ලෙන් කරගෙන යන පන්තියක් නෙවෙයි මේක ඊටාම ක්‍රමානුකූලව මේ දින 15 තුල ඔබේ සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය වෙනවා මේක තුල ඊටාමත් ක්‍රමානුකූලව මේක සැලසුම් කරලා තියෙනවා. මොකද මේක ලියලා මේක කරලා ගිහිල්ලා ලකුණු ගත්ත ළමයි සහ රැකියාවල ඉන්න අය ඕන තරම් මේ ශේෂ්ත්‍රයන් වල රැඳිලා ඉන්නවා. ඒ නිසා මේ ගැන මේ ඔබට උගන්වන්නේ ඊටාම නිවැරදිම කොටස් ටික ඔබට අත්‍යවශ්‍යම ටික. ඒ නිසා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරි. එතකොට මෙහෙම එකක් මුලින්ම මම ඔබට කියලා දෙනවා. එතකොට දැන් අපි කියනවා දැන් මානව විද්‍යාඥයෝ කියනවා ලෝකයේ මිනිස්සු පහළ වෙලා වසර මිලියන ගාණක් ගත වෙලානේ දැන්. නේද? වසර මිලියන ගාණක් ගත වෙලා ලෝකෙට මිනිස්සු පහළ වෙලා. මිනිසා කියන කෙනා ඉතින් වානර පරම්පරාවෙන් තමයි මානවයා ලෝකෙට පිහි වුණා කියලා කියන්නේ නේ. එතකොට ඔය චිම්පන්සින්ගෙන් තමයි වර්ධනය වෙන්නේ ඔය අප්‍රිකානු ප්‍රදේශවලින්. එහෙම වර්ධනය වෙච්ච මානවයා කියන කෙනා දැන් එහෙම ලෝකෙට බිහි වෙලා. දැන් අවුරුදු මිලියන ගාණක් ගත වෙලා. හැබැයි පුතේ ඔය මානවයා බිහි වෙච්ච දා ඉඳන්ම ඒගොල්ලන් sannivedana කියන්නේ වචන කියන එක විදිහට ශබ්ද කියලා අපි පාවිච්චි කරමුකෝ. ශබ්ද මගින් යම් යම් දේවල් sannivedanaya කරන ක්‍රමවේද ඒගොල්ලෝ හොයාගෙන තිබුණා. සහ ඒගොල්ලෝ දැනගෙන හිටියා ඒගොල්ලෝ ඒවා අනුගමනය කළා. හරිද? ඒ කියන්නේ ශබ්ද උසුරුවමින් උච්චාරණය කරමින් යම් යම් දේවල් තමන්ගේ අවශ්‍යතා තමන්ගේ sannivedana අවශ්‍යතා ඉටු කරගන්න ඒගොල්ලෝ කටයුතු කරමින් හිටියා. තේරෙනවද මං කියන්නේ පුතේ? එතකොට අන්න එහෙම කටයුතු කරමින් හිටපු කණ්ඩායම ඊට වසර මිලියන ගාණක් ගත වුණාට පස්සේ තමයි පුතේ මේවා ලියා දක්වන්න පටන් ගත්තේ. මේ උච්චාරණය කරපු හඬ, ශබ්ද ලියා දක්වන්න පටන් ගත්තේ ඊට වසර මිලියන ගාණක් ගත වුණාට පස්සේ. ඒ කියන්නේ මෙහෙමයි. මිනිස්සු ලෝකෙට පහළ වෙලා වසර මිලියන ගාණක්ම ඒගොල්ලෝ අකුරු ලියන්න දැනන් හිටියේ නැහැ. තේරුණාද? සිංහල අකුරු නෙමෙයි පොදුවේ අකුරු ලියන්න ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. ඒ පිළිබඳව අපිට සාධක ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය ලෝකයේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරපු මානව විද්‍යාඥයෝ භාෂා විද්‍යාඥයෝ කියනවා කාරණාවක්. ඒ කාරණාව තමයි මෙන්න මේක. මොකද්ද? ලෝකෙට මිනිස්සු බිහි වෙලා දැන් පැය 24ක් ගත වෙලා නම් මිනිස්සු අකුරු ලියන්න පටන් අරගෙන තාම විනාඩි 5ක්වත් ගත වෙලා නැහැ. මේකේ අර්ථය ඔබ තේරුම් ගන්න ඕනේ මේ කියන කතාව. මොකද්ද මේ කියන්නේ? ලෝකයේ මිනිස්සු බිහි වෙලා වසර මිලියන ගානකට පස්සේ තමයි ඒ මිනිස්සු අකුරු ලියා දක්වන්න පටන් ගන්නේ. ඔබ තමයි ඔය කියන්නේ. දැන් පුතේ ඔයාලා අපේ අකුරු දැකලා තියෙනවනේ මේ තියෙන්නේ අපේ අකුරු. නේ? මේ නිකන් මේ අකුරු වල හැඩය ඔයාලා අධ්‍යයනය කරලා බැලුවොත් මේ අකුරු වල හැඩය ඔබට පේනවනේ වටකුරු ස්වභාවයක් තියෙනවා. එතන වටකුරු ස්වභාවයක් තියෙන හැම අකුරක්ම මෙහෙම රවුම් ස්වභාවයක් තමයි මේ හැම එකකම තියෙන්නේ පේනවා. නේද? ඔය හැම එකක්ම කොහොමද අපි හැදලා තියෙන අකුරු? අපේ හැම අකුරක්ම පුතේ රවුම් ස්වභාවයක් තියෙනවා. වටකුරු අකුරු අපිට තියෙන්නේ. ඔයාලා දැකලා තියෙනවනේ ඉංග්‍රීසි අකුරු.
ඒ අකුරු කොහමද මේ ඉරි වලින් ඇවිල්ලා තියෙනවා නේද? ඉරි කෑලි වලින් හැදිලා තියෙන්නේ. ඔය ඔක්කොම ඉරි වලින් තියෙන්නේ. දැන් අර එම නැති අකුරකට තියෙන ඔන්න ඔය ඕ අකුර තියෙනවා. පී අකුරේ තොහොම ඉරක් ගිහිල්ලා නැවිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ත්‍රවුම් භාගයක් තියෙනවා. හරිද? ඉතින් ආර අකුරත් මේ ඉරි කෑල්ලක් තියෙනවා. මේකේ ත්‍රවුම් භාගයක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ අකුරු වල බහුතරය ඔබට පේන ඇති ඉරි කෑලි වලින් තමයි සකස් කරලා තියෙන්නේ. ඉරි වලින්. හරිද? ඉරි වලින්. අපේ අකුරු කියන්නේ මම මේ උදාහරණයක් විදිහට ගත්තොත් පෙරදිග අකුරු කියලා මම කියන්නම්. මේ අපි ජීවත් වෙන කලාපය අපි හඳුන්වන්නේ පෙරදිග ප්‍රදේශ. එතකොට යුරෝපාකරය අපි හඳුන්වන්නේ අපරදිග ප්‍රදේශ. අපරදිග ප්‍රදේශවල පාවිච්චි වෙච්ච අකුරු ගණනාවක් අර මම කලින් පෙන්නපු මේ ඉරි වලින් කොටු වලින් ලිව්ව අකුරු. මේකට පුතේ හේතු තිබ්බා. දැන් මේ අපි ওই වචනයක් ගත්තාම මේ වචනයේ සම්භවයක් පවා තියෙනවා. ඒවට අපි දිගට ඉගෙන ගන්න ඕන කාරණා. නමුත් ඔබට අදාළ වෙන විෂය නිර්දේශයට අදාළව විතරයි අපි මේ කතා කරන්නේ. පැහැදිලිද? ඔබ මේක පිළිබඳව යම් අවබෝධයක් තියාගන්න. හරි? මම මේ කියන්න යන්නේ ඔයාලට මෙහෙම කතාවක්. ඒ කතාව තමයි ඔබ දන්නවා මේ දැන් මේ අපි වගේ රටවල් වලදී මේ අකුරු ලිව්වේ මොනවද? තල කොලේ. තල කියන තල මල වරුණ කියලා ඔයාලා තල ගහක් දැකලා තියෙනවා. තල ගස්. තල් නෙවෙයි. අර ඔය කොහෙද උතුරු මැද වයඹ ඔය පළාත්වල තියෙන වීලි කලාපයේ තියෙන තල් ගස්ස නෙවෙයි. තල් නෙවෙයි. තල ගස. ඔය තෙත් කලාපේ පවා හැදෙනවා. තල ගස. ඒක ලොකු කොලයක් හැදෙනවා. ලොකු කොලයක්. දැන් උදාහරණ විදිහට ගත්තාම පුතේ ඔයාලා දැකලත් ඇති මාගල කියලා එකක්. ඒ මාගල කියන එක වියන්නේ මොනවයින්ද? අන්න. ඒ මාගල වියන්නේත් ඔය තල ගොබේ අරගෙන. තල ගොබේ අරගෙන තමයි මාගල වියන්නේත්. ඒතර මතක තියාගන්න. ඔන්න ඔය තල් පත්‍රය අරගෙන තමයි අර හඳහන කියලා එකක් දැකලා තියෙනව නේද ඔයාලා? හඳහන. හඳහන් ලියලා තියෙනවා. පුස්කොළ පොත් ලියලා තියෙනවා. ඔයාලා දැකලා. ඒ හඳහන් සහ ඒ පුස්කොළ පොත් ලියලා තියෙන්නේ අන්න ඒ කියන තල ගොබය අරගෙන. ඒ තල ගොබයේ මොකද කරලා තියෙන්නේ ඒගොල්ලෝ? තල ගොබේ පන්හිඳ කියලා උපකරණයකින් පන්හිඳ කියලා කියන්නේ පෑනකට සමානයි. නමුත් ඒක ලියවෙන්නේ නැහැ. ඒක කම්බියක්. උල් කරන ලද කම්බියක්. හරිද? එහෙම එකකින් තමයි මේගොල්ලෝ මොකක් කළේද? අකුරු ලිව්වේ. හරි? ඒතර පුතේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ තියෙන තල් කොලේ තුල අපිට වමනා වෙනවා මෙන්න මෙහෙම මේක මේ අර ඉංග්‍රීසි අකුරු හැඩේව ලියන්න ඕන නේද? මේ අතර අකුරු ලියන්න යනවා. මේ අතර ගහන ඉර නම් ඉරෙන්නේ නැහැ. මේ අතර ගහන ඉර ඉරෙන්නේ නැහැ. මේ අතර ගහන ඉර මක් වෙනවද? කට්ටකින් මේක හීරුව කියලා හිතා ගන්නකෝ. කට්ටකින් මේ තල් කොලේ හූරනවා. හූරපුවාම මොකද වෙන්නේ? මේ තල් කොලේ ඉරෙනවා. තේරුණාද? මේ තල් කොලේ ඉරෙන්න පටන් ගන්නවා. මේ ගහන මේ පැත්තට කියන්නේ අපි තිරස් රේඛා කියන්නේ. මේ ගහන සියලු තිරස් රේඛා ඉරෙනවා. ඒ නිසා මේ පෙරදිග රටවල් වල ශාකපත්‍ර පාවිච්චි කරලා අකුරු ලිව්ව හින්දා අපේ අකුරු වල හැඩය ඔයගේ ඉරි කෑලි කොටු කෑලි උනේ නැහැ. එහෙනම් අපේ අකුරු වල හැඩය ආවේ කොහොමද? දැන් මේක තුල මේ බලන්න හරි ලේසි මෙහෙම ලියන්න. ලේසි කියන ටික අමාරුයි. නමුත් මේක හුයිරුවාම අවුලක් නෑ. ඔය ඉරෙන්නේ නෑ. දැන් ලයන්න තියනවා කියනකො මේ ලයන්නේ ඉර මෙහෙම ගැහුවේ නෑ පුතේ පුස්කොළ වල. පුස්කොළ පොත්වල. එහෙනම් ඒක කොහොමද ගැහුවේ? මේ අතර ගැහුවේ චුට්ටක් හැඩ කරලා ගැහුවේ. හරි. ඉතර හැඩාවේ නෑ මෙච්චරක්. හරි. ඔහොම කළේ. එතකොට ඕක ඉරෙන්නේ නෑ. හරස් ඉරක් නේ ගහලා තියෙන්නේ. මේ කෙලින් අතට ලයන්න ලියනකොට මේ අතර ඉර ගැහුණා මේක ඉරනවා. ඒ නිසා තමයි පුස්කොළ පොතේ ලියනකොට මේ අතට පොඩක් ඇලේට තමයි ඉර පාවිච්චි කළේ. තේරෙනවද මම කියන කාරණාව? ලංකාව වගේ රටවල් වල පෙරදිග රටවල් වල පුතේ අකුරු වටකුරු හැඩයක් ආවේ මෙන්න මේ කාරණාව නිසා. මොකද හේතුව? මේ අකුරු ලිව්වේ ඔක්කොම මොනවයිද? මේ වගේ අර ශාක පත්‍රවල දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඔය චීනය වගේ රටවල් වල පැපිරස් කියන ශාක පත්‍රය. පැපිරස්. තේරුණාද? ඒ වගේ බොහෝ රටවල් මේ පෙරදිග රටවල් බහුතරයක අකුරු ලිව්වේ මොනවයිද? මේ ශාක පත්‍ර යොදාගෙන. ඒ නිසා අපේ මේ රටවල් වල අකුරු ගොඩක් කොහොමද ආවේ? වටකුරු හැඩයට තමයි තියෙන්නේ. මේ ඔබට මේ අපේ අක්ෂර මාලාව බැලුවහම මම මේ කියන කාරණාව ඉතාම හොඳින් තහවුරු. මොකද මේ හැම එකක්ම තියෙන්නේ කොහොම අකුරුද? මේ හැම එකක්ම තියෙන්නේ වටකුරු අකුරු. බලන්නකෝ මේ අතර ගහපු ඉරි නෑ. මේ අපේ සිංහල අකුරු වල මේ කෙලින් අතර ගහපු ඉරි නෑ. ඇයි? තිබුණොත් ඉරෙනවා. දැන් ලයන්න මම කිව්වනේ ලයන්නේ ඔය අතර ඉර ගහන්නේ නෑ කියලා නේ. ඒ ඡයන්න වගේ ඒවා බලන්නකෝ ඡයන්නේ මෙහෙම තනීර ගහන්නේ නැහැ. ඡයන්න ඩයන්න වගේ ඒවා ලියනකොට මොකද කළේ?
ඒකෙත් ගහුවා මෙහෙම හැඩයට ගහුවා. කොහොම තමයි ලියන්නේ. පුස්කොළ පොත් දැකලා තියෙන අය නම් දන්නවා මේ කාරණා මම කියන එක. මෙහෙම ඒවැ අකුරු ඔබ ආයි දැක්කොත් ඔබ නිකන් හඳහන් කියන එක දැකලා තියෙනවනේ. ඔයාලගේ හඳහන් එහෙම තියෙනවද කියන දන්නේ නැහැ. නමුත් ඔයාලගේ දෙමාපියන්ගේ අම්මගේ තාත්තගේ හඳහන් තියෙනවා නම් බලන්න හොයාගෙන නේද? ඒක අර දිගෑරියාම රෝල් වෙලා යන එකක් දැකලා තියෙනව නේද ආපහු. අන්න ඒක තමයි මේ තලකොලේ ඒ රෝල් වෙන්න හදලා තියෙන්නේ. තේරෙනවද? රෝල් කරලා හදලා තියෙන්නේ. ඒකයි අපේ අකුරු රවුම් ස්වභාවයක් ආවේ. දැන් තේරුණාද ඔබට කිව්ව කාරණාව? ඇයි මෙහෙම උනේ අපේ අකුරු වලට කියලා? නේද? හරි. ඊගාවට මම එනවා මෙන්න මෙතෙන්ට. දැන් මම ඔබට අකුරු වල සම්භවය අකුරු කියන එක ගැන කියලා දුන්නා. හරි. දැන් අපි එනවා මේ සිංහල අක්ෂරමාලාව කියන එක ගැන කතා කරන්න. ඊට කලින් තව කාරණාවක් තියෙනවා ඔබට කියලා දෙන්න. ඒ කාරණාව තමයි මෙන්න මේක. හොඳින් මතක තියාගන්න. දැන් අපිට පුතේ පැරණිම දැන් මේ sannivedanaya සඳහා සංකේත ලියා දැක්වූ බවට පැරණිම සාධක හම්බ වෙන්නේ ගුහා චිත්‍රවලින්. පරණම සාධක හම්බ වෙන්නේ මොනවයින්ද? ගුහා චිත්‍ර වලින් තමයි අපිට පරණම සාධක හම්බෙන්නේ. ඒ කියන්නේ ගල් තලාවල ඇඳපු යම් යම් සිතුවම්. ඒවා ඉතින් සිතුවම් කියලා කියන්න බෑ. නේද? මේ වගේ මේ කෝටු රූප ඇඳා. ඇඳලා ඉවරලා මේගොල්ලන් අතට මෙන්න මෙහෙම ඒවා දීලා තිබ්බා. මේක මොකක් වගේද? දුන්නා නේ. කොහොම දීලා තිබ්බා. මේ ඈතින් ඇඳා නේද? මේ වගේ කීප දෙනෙක් ඇඳා මේ වගේ මිනිස්සු. ඇඳලා ඉවරලා මේ ඈතින් ඇඳා මෙහෙම ඕම් ඔහම සත්තු. හරිද? මේ සත්තුන්ට අං තියෙන බව එහෙම මේගොල්ලෝ ඇඳා. ඇඳා. ඔයගේ සත්ත්වපේලියුත් ඇඳ මේකෙන් කියවුනේ මොකක්ද? මේ සතුන් දඩයන් කරන්න ගියා කියලා. මේවා ඉතින් අපිට හම්බ වෙන්නේ ආසියාතික රටවල් වල නෙමෙයි ඔය කොහෙද? ඈත ඉතිහාසයට අදාළ වෙන යුරෝපා රටවල් වල තිබිච්ච ඒවා. ඊට අමතරව ඔය ගුහා චිත්‍ර අනුසාරයෙන් ගත්තාම ඔය ලැස්කෝ ගුහාව නේද? ඊශ්‍රායලයේ වගේ පැතිවල තියෙන ගුහාවන් වල මේ පැරණිම චිත්‍ර හෙවත් මේ රූප සංකේත අන්තර්ගත වෙලා තිබ්බා. අකුරු ලිවීම සම්බන්ධයෙන් නැත්නම් යම් කිසි දෙයක් sannivedanaya කිරීම සඳහා සංකේත භාවිත කිරීම සම්බන්ධයෙන් අපිට ලැබෙන්නේ මේ ගුහාවන් ආසන්නයෙන් තමයි. එතකොට ලංකාවේ මුලින්ම පාවිච්චි කරපු අකුරු සිංහල අකුරු නෙමෙයි. ඒවට අපි කියන්නේ අශෝක අධිරාජ්‍ය පාවිච්චි කරපු අක්ෂරය තමයි බ්‍රාහ්මී අක්ෂර කියලා හඳුන්වන්නේ ඒක. අපිට ඔය මොකවත් ගැන ඉගෙන ගන්න නැහැ. අපිට ඔක්කොම තියෙන ඉගෙන ගන්න මොනවා ගැනද? මෙන්න මේ සිංහල හෝඩියට අදාළව නැත්නම් සිංහල අක්ෂරමාලාව කියලා අපි මේ හඳුන්වන කොටසට අදාළව මෙන්න මේ යටින් දක්වලා තියෙන මේ හෝඩිය ගැන ඉගෙන ගන්න විතරයි අපිට තියෙන්නේ. මොකද්ද මේ හෝඩිය ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා අපි බැලුවොත් මේ හෝඩිය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. මේකේ අන්තර්ගත වෙන අකුරු 60 තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මම ඔබට මේ කාරණාව කියලා දෙනවා. ඔබ යම් හේකින් 2008ට පෙර නම් 2008ට කලින් ඔලෙලුවෙන් ඉන්න පුළුවන්ද? මට ඒක හදා ගන්න බැහැ. එතකොට 2008ට පෙර නම් ඔබ O level ලිව්වේ. හරිද? ඉන්න පුළුවන් නේද? ඉන්න පුළුවන්. ඔබට මේ මං කියන කාරණාව සම්බන්ධයෙන් වැටහීමක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ තමයි පුතේ මෙහෙම එකක්. දැන් O level හරි A level හරි කියන්නකෝ. උසස් පෙළ හරි කියලා ඒගොල්ලෝ මොනවා හරි එහෙම විෂය නිර්දේශයක් ඇතුළේ සිංහල හැදෑරුවා නම්. එතකොට ඔයාලට ඉගෙන ගන්න උනේ මේ අක්ෂර මාලාව විතරක් නෙවෙයි. හරිද? O level වලට තව අක්ෂර මාලාවල් ගැන කියලා දුන්නා. උදාහරණයක් විදිහට ගත්තාම මේ අකුරු 60 මෙතන තියෙන අකුරු 60යි. මේ 60 නෙමෙයි මීට අමතර තව ඒව ගැන කිව්වා. ඒ තමයි සුද්ධ සිංහල හෝඩිය කියලා එකක් ඉගෙනුවා, මිශ්‍ර සිංහල හෝඩිය, සිද්ධාර්ථ සංගරා හෝඩිය, ඔයගේ විවිධ අක්ෂර හෝඩින් ඔබට ඉගෙන ගන්න උනා. නමුත් මේ පසු කාලීනව මේ 2008ට පස්සේ ආපු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක කියවිච්ච කාරණාවක් තිබුණා. ඒ කියවිච්ච කාරණාව තමයි පුතේ මේ සිංහල කියන විෂය නිර්දේශය පාසල් මට්ටමේ කෙනෙක් හෝ එහෙම නැත්නම් මේ වගේ ඔබේ වගේ තරඟ විභාගයකට සරල ව්‍යාකරණ මේ දැනුම ගන්න ඉගෙන ගන්නවා නම් ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ අකුරු 60ක් සහිත හෝඩිය විතරයි කියලා. ඒ අනුව ඔබට උගන්වන්නේ මෙන්න මේ අකුරු 60ක් සහිත හෝඩිය පමණයි. හරිද? මේ ගැන පුළුල් අවබෝධයක් ඔබට තියෙනවා කියන්නේ මේකත් එක්ක තව බද්ධ වෙන පුතේ මේකෙන් ඍජුව ප්‍රශ්න අහන තැන් අඩුයි. තියෙනවා සංඥක වලින් එහෙම අහනවා. එහෙම නෙවෙයි මම කියන්නේ. මම මේ උගන්වාගෙන යනකොට ස්වරයක් කියන්නේ මොකක්ද ව්‍යංජනයක් කියන්නේ මොකක්ද කියලා මම ඔබට පැහැදිලි කරනවා. ඒවෙන් ඔබෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ස්වරයක් කියන කුමක්ද කියලා ඔබෙන් අහන්නේ නැහැ. ව්‍යංජනයක් කරන කුමක්ද කියලා ඍජු ප්‍රශ්නයක් ඔබට යොමු වෙන්නේ නැහැ. නමුත් මේ ගැන අපිට අවබෝධයක් ඕනේ. හේතුව පුතේ මේ පාඩම මත රැඳෙනවා තව පාඩම් ගණනාවක්. මම කිව්වා දෙවෙනි පාඩම අපිට තියෙන ආකාරාදී පිළිවෙල ගැන කතා කරන්න. ඒකෙදි අනිවාර්යයෙන්ම මේ සිංහල හෝඩිය ගැන අපිට පුළුල් දැනීමක් අත්‍යවශ්‍යයි.
ඊගාට සංදි කියලා පාඩමක් ඉදිරියේදී හම්බ වෙන ටිකක් සංකීර්ණ පාඩමක්. ඒකෙදිත් අපිට සිංහල හෝඩිය ගැන අවබෝධයක් ඕනේ. ඊගාට අක්ෂර වින්‍යාසය කියලා තව පාඩමක් හම්බ වෙනවා. මේ අකුරු ගැන පුළුල් අවබෝධයක් අපිට ඒකෙදිත් තියෙන්න ඕනේ. ඒ නිසා මේ පාඩමෙන් ඍජුව ඔබෙන් ප්‍රශ්න නොඇහුවට මේ පාඩමත් එක්ක බද්ධ වෙනවා තව පාඩම් ගණනාවක්. ඒ නිසා ඒකට පදනම තමයි මේ දාලා දෙන්නේ. ඔබ හොඳින් හඳුනා ගන්න ඕනේ ඒක නිසා. හරිද? හොඳයි අපි බලාගෙන යමු එක් එක් ශබ්ද ලිවීමේදී භාවිත කෙරෙන රූප සංකේත. මෙන්න මේවට ඉරියන්දලා highlight කරලා තියාගන්න. පාට පෑනකින් ඉරක් ඇඳ ගන්න යටින්. අක්ෂර යන නමින් හැඳින්වේ. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තාම පුතේ අ කියන්නේ ශබ්දයක්නේ. අ කියන්නේ ශබ්දයක්. අපිට ওই ශබ්දේ කරන්න විතරයි කලින් පුළුවන් වෙලා තිබ්බේ. ශබ්ද කරන්න පුළුවන්. හැබැයි ඒක සංකේත අනුසාරයෙන් ලියන්න බැරුව ගියා. ඒ නිසා අ කියන ශබ්දේ ලියා දැක්වීමට පාවිච්චි කරපු සංකේතය තමයි මේ තියෙන්නේ. තේරුණාද? පාවිච්චි කරපු සංකේතය තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අ කියන්නේ ශබ්දයක් මේ. මේ තියෙන ආ ශබ්දේ මේ ආ මේ ඇ මේ ඈ ඊ එතන මේ අ ඇ මේ අ ආ ඇ ඈ ඊ කියන්නේ අකුරු නෙමෙයිනේ ශබ්ද. ඒ ශබ්දේ ලියන්න පාවිච්චි කරපු සංකේතය තමයි මේ අ ආ ඇ ඈ කොහොම ගිහින් තියෙන ඒ සංකේත ටික. පේනවද? ඒ සංකේත තමයි මේ 60ම. මෙතන දිහා තියෙන අකුරු 60 මේ 60ම සංකේත. ඒක නිසා තමයි ඔබට මෙතන කියලා දීලා තියෙන්නේ රූප සංකේත. එක් එක් ශබ්ද ලියන්න පාවිච්චි කරන රූප සංකේත තමයි මොනවා කියන්නේ? අකුරු කියලා හඳුන්වනවා. ඒකට අවධාරණය කරගන්න. අදින්ම මේ පාඩම පාඩම් කරලා ඉවර කරගන්න. අදින්ම ඉවර වෙනවා මේක. ඉගෙනුවාම ආයි මේක පුළුවන් වෙනවා. එතනින් යාර මොකුත් නැහැ ඉතින්. හොඳයි. අපි යනවා ඊළඟ කොටසට. දැනට සම්මත කරගෙන ඇති ව්‍යවහාරික සිංහල අක්ෂර මාලාව හැඳින ගැනීමට ඔබට සිදු වේ. කියන්නේ ඉගෙන ගන්න ඔයාලට වෙනවා කියලා හිතන්නකෝ මේක. නේ? අක්ෂර 60ක් සහිත නූතන අක්ෂර මාලාව. මොකක්ද අපි මේකට කියන්නේ? මේ හෝඩියකදී තියෙන්නේ සිංහල අකුරු 60යි. අපිට මේකේ කතා කරන්න තියෙන්නේ සිංහල අකුරු 60ක් විතරයි. අපි මේ අකුරු 60 නිතරම අවබෝධය තියෙන්න ඕනේ. මේ අකුරු වලට හිමි ස්ථානය අපි දැනගෙන ඉන්න ඕනේ. නේද? මොකද අර පසු කාලින පාඩම් එක්ක මේ හෝඩිය බද්ධ වෙනවා. මේ හෝඩිය බද්ධ වෙනවා. හරිද? ඒක නිසා අපිට මේ ගැන ඉතාම පුළුල් අවබෝධයක් අත්‍යවශ්‍යයි. හොඳයි. අපි යමු මෙතෙන්ට. ඔබට මේ අකුරු කියවන්න පුළුවන්. අකුරු කියවන්න බැරි කමක් නෑ මම. මේ අකුරු කියෙව්වට ඔබට කියවන්න පුළුවන් මේවා. දැන් අපි බලාගෙන යමු බලන්න. ආ ඈ ඈ ඊ ඊට ඌ හරිද ඌ ඉරු ඉරු ඉලු ඉලු ඊට ඒ අයි ඕ අව් ඊට අං අහ් කියලා මෙතනින් පටන් ගන්නවා. යලි කණ්ඩායමක් ඒගොල්ලෝ කියවලම අපි බලන්න. කා ක ගා ග ං ග ං අකුර මේ ං න නෙවෙයි ං උගුරෙන් කියන්නේ. හරිද? චා ච ජා ජ ඤ ජ ඊගාට ටා ට ඩා ඩ න ඩ ඊට මෙතන තා ත දා ද න ද සංඥක පා ප බා බ ම බ මෙතන යා ර ල ව මෙතන සායන තුනක් සා ස සා හා ල ප ඔය විදිහට සිංහල අක්ෂර මාලාව කියලා අකුරු කීයක් තියෙන හෝඩියක්ද අපි ඉගෙන ගන්න ඕනේ. අකුරු 60ක් තියෙන හෝඩියක් අපිට ඉගෙන ගන්න වෙනවා. මේ තියෙන්නේ ඒ අකුරු 60 එන. නේද? මේ අකුරු 60 ආරම්භයේ තියෙන පුතේ අයන්නේ. මෙන්න මේ අයන්න කියන අකුරෙන් ආ කියන ශබ්දයෙන් තමයි අපේ ආරම්භයේ තියෙන්නේ. මේ තියෙන අවසාන අකුර සිංහල හෝඩියට අන්තිමට මේකතු වෙච්ච අකුර තමයි මේ ෆ කියලා කියන්නේ. එහෙනම් පළවෙනි අකුර මොකද්ද? ආ. අන්තිම අකුර මොකද්ද? ෆ. අය කියන්නේ සිංහල හෝඩියේ පළවෙනි අකුර අයන්න අන්තිම අකුර ෆ අකුර. මෙන්න මේ අකුරු ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉගෙන ගන්න කියන්නේ මේවා ශබ්ද මොනවද මේ අකුරු කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? හොඳයි මේක ඇතුලේ මම මෙන්න මේ කොටස වෙන් කරලා දෙනවා ඔයාලට. මේ ඉස්සරහදී යලි ආපහු හම්බෙනවා අපිට. මෙන්න මේ කොටස මම වෙන් කරලා දෙනවා මෙතනින්. මේ කොළ පාට කළාම වෙන් කළා නේද? මෙන්න මේ කොටස අපි වෙන් කරමු බලන්න මේ කොළ පාට කරපු ටික. හරිද? ඊගාට පුතේ මම මෙතනින් පල්ලෙහාට වෙන පාටක් දානවා.
මෙන්න මෙතෙන් සිට පටන්ගෙන හරි මේ මෙතෙන්ට එනකම්ම මේ ඉන්න අකුරු 42 තේරුණාද? මේ ඉන්න අකුරු 42යි මේ කොළ පාට අකුරුයි වර්ග දෙකක්. තේරුණාද කියන එක? මෙතන මම ඔය දාපු අකුරු 42යි කොළ පාට අකුරුයි කියන්නේ මේ ඔක්කොම උඩම දාපු මම 18යි මේ පල්ලෙහායින් කහ පාට කරපු 42යි කියන්නේ අක්ෂර වර්ග දෙකක්. අකුරු වර්ග දෙකක් මෙතන තියෙනවා. හරිද? හොඳයි. ඒකේ මූලිකම එක ලියලා ඉන්නකො මෙතන එනවා. සකල වර්ණයක් දාන්න ඉස්සරහට මෙහෙම දාලා ලියන්න. මේ කවුද? මේ තමයි ස්වර අකුරු. හරිද? ලියන්න ස්වර. ස්වර කියලා ඉස්සරහින් ලියන්න. ලස්සන ලියන්න. ස්වර. ස්වර අකුරු ඔක්කොම තියෙන කීයද? 18යි. මේ අයන්නෙන් පටන් ගත්තාම මේ අව් කියන අකුර දක්වා අපිට ස්වර අකුරු හම්බ වෙනවා 18ක්. හරිද? ස්වර අකුරු ඔක්කොම හම්බ වෙනවා අපිට 18ක්. අයන්නෙන් පටන් ගත්තාම අව් කියන අකුර දක්වා ස්වර අකුරු 18ක් තියෙනවා. දැන් ඒක තේරුණාද මම කියලා දෙන්නම් ස්වර කියන්නේ මොකක්ද? හරි මේකේ මේ හොරට ඔයාලා කියවන අකුරු කීපයක් තියෙනවා. ඒ අකුරු ටික ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඒ හොරට කියවනවා කියන්නේ ඒ શબ્දේ දන්නේ නැති නිසා හොරට කියනවා. මෙන්න මෙයා. හරිද? මෙන්න මේ දෙන්න හරි. ඔන්න ඔය දෙන්න හොරට ඔයාලා කියවන්නේ. කියවන්නේ නැහැ හොඳට කියවන්නේ. භාගෙට කියවන්නේ. ඊගාට මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්නවත් භාගෙට කියවන දෙන්නෙක් ඔයාලා. හරි. එතකොට දැන් පේනවද උතන මේ chart එක පේනවද? මෙතන ඉන්න ඔන්න මේ පළවෙනි අකුර ඊගාට මේ රතු පාට දාපු දෙන්න. මම මේ රතු පාට දාපු දෙන්නගේ ශබ්ද දෙක ලියනවා මෙතන ඉස්සරහින් මේගොල්ලෝ මේ ශබ්ද කරන ආකාරය තමයි මම මේ වලට ලියලා පෙන්නන්නේ. හරිද? මම මේ හදන්නේ ඔකට මේ ශබ්ද කරන ආකාරය ලියලා පෙන්නන්න. මේ අකුරු මොකද ඔයාලා ශබ්ද කරන්නේ නැහැ. හරිද? මම මේ ඉස්සලාම ලියන පුතේ මේ මෙන්න මේ රතු පාටෙන් දීලා තියෙන අයව රතු පාටෙන් දීලා තියෙන පළවෙනි කෙනාට කියන්නේ අපි මෙන්න මෙහෙම ශබ්ද කරන්නකො මෙයාව. ඉරු. ශබ්ද ගන්න බලන්න. මෙන්න ඉන්නේ මේ ඉන්නේ ඉරු. ශ්‍රූ නෙවෙයි ඉරු. හරිද? මේ කවුද දෙවෙනියට ඉන්නේ රතු පාටින් මම රවුමක් ඇඳලා තියෙන්නේ මෙන්න මෙයාට මේකේ දීර්ඝ ශබ්දය කියවන්න. ඉරු කියවන්න. ඉරු ඔන්න. හරිද? මේ පළවෙනිය ඉරු ඔන්න ශබ්දය ඉගෙන ගන්න ඉරු කියන්නේ රු යන කියන්නේ ඉරු. මේ දෙවෙනිය කියන්නේ ඉරු. තේරුණාද? ඉරු ඉරු. හරි? ඊගොඩ කොළ පාටින් දීලා ඉන්න අය ගාවට යනවා අපි. කොළ පාටින් දීලා ඉන්න පළවෙනි කෙනාට කියන්නේ අපි එයාව කියවන්නෙම නේ අපි ලියන්න පාවිච්චි කරන්නෙත් නෑ එයාව. ඉලු. කියන්නේ මෙයාගේ නම ඉලු. දෙවෙනියා කවුද? ඒකේ දීර්ඝ ශබ්දය කියන්නේ මේ දෙවෙනි කොළ පාට එක්කෙනා ඉලු. තේරුණාද? එහෙනම් දැන් ශබ්ද ටික කියව ගත්තා ඒ පුතේ. මම මේ ශබ්ද විතරයි ලියලා පෙන්නන්නේ. මේ ශබ්ද දෙක. ශබ්ද හතර මේක කියවන්න නැති නිසා ඔයාලා. හරි. හරි දැන් මේ මෙතනින් පටන් ගන්න අ ඈ ඊ දැන් අයන්න නෙමෙයි මෙයාට කියන්නේ අ කියන ශබ්දය මතක තියාගන්න. අ ඈ ඊ උ ඊගාවට ඉරු ඉරු මෙන්න මේ දෙන්න කියවන්න මේ දෙනව ශබ්ද ගන්න බලන්න මේ රතු පාට දාලා හිටිය කෙනා කවුද යා ඉරු හරිද මෙන්න මේ දෙවෙනි කෙනා කවුද ඉරු මේ තුන්වෙනි කෙනා ඉලු ඉලු ඒ අයි ඔ පැහැදිලිද මේ අකුරු ටිකට කියනවා අපි මොනවා කියලාද ස්වර ශබ්ද කියලා මොනවද කියන්නේ අකුරු වලට ස්වර අකුරු කියලා කියනවා හරිද හරි අපි යනවා දෙවෙනි වර්ගය ගැන ලියන්න මෙන්න මෙතනින් දැන් 18ක් අපි වෙන් කරගත්තා තව තියෙනවා අපිට කීයද 42ක්ම හඳුනා ගන්න තියෙනවා ඒ කට්ටිය කවුද කියලා අපි බලන්න ඕනේ ඒ නිසා ඒගොල්ලෝ සංකල වරහන් ගන්න ඔන්න ඔය කහ පාට කොටස් ටික මේ විදිහට සංකල වරහන් දාගන්න මෙන්න මේ විදිහට සංකල වරහනක් දාගන්න මෙයාලව අල්ලලා හරි මේ මෙතනින් මේ අංගක් දෙන්නගෙම පටන්ගෙන මේ මෙතෙන්ට රකම් මොහොම සංකල වරහනක් දාලා ලියන්න ව්‍යංජන මේ අකුරු වලට කියන කවුරු කියලාද ව්‍යංජන කියවන શબ્දේ ව්‍යංජන කියලා සාමාන්‍ය භාවිතය ලියන්න අපි මෙහෙම යයන්න බිඳුවේ දෙන අවස්ථාවක් මම දැකලා තියෙනවා හරි මම ඔබ මෙහෙම ලියන්න ව්‍යංජන ඔක්කොම තියෙන පුතේ 42යි කියන්න දැන් ස්වර අකුරු 18යි ව්‍යංජන 42යි ඔක්කොම එකතු අකුරු 60යි මේ අකුරු 60 හොදි තමයි අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ අපි මේ ඉගෙන ගනිමින් ඉන්න පුතේ මෙන්න මේ අකුරු 60 හොදි ඒ කියන්නේ කොහොමද මේ අකුරු 60 හැදිලා තියෙන්නේ කියලා බැලුවොත් ඔබට වැටහීමක් ඒවි ඒක තමයි මෙතන තියෙන ස්වර අකුරු 18ක්
සහ ව්‍යංජන අකුරු 42ක් එකතුව අකුරු 60ක සිංහල හෝඩියක් අපි ඉගෙන ගන්නවා. පැහැදිලි? අකුරු 60ක සිංහල හෝඩියක් අපි ඉගෙන ගන්නවා. මේ දෙක දාගන්න පුතේ මේ පැත්තේ. මේ 18 ඇල්ලුවා අඟලවා දැම්මා ස්වර කියලා ලිව්වා. මේ අංගක් දෙන්නකින් තමයි අල්ලලා මේ පල්ලයට කසකල වරක් දාලා ව්‍යංජන කියලා ලිව්වා. එතන 42යි කියලා තියාගන්න. දැන් හරියට ලියාගත්තා. හරි. අපි යමු මෙන්න මේ දෙවෙනි කොටස ගැන කියවන්න. හරි. දෙවෙනි කට්ටිය ගැන ඒ කියන්නේ අපි ව්‍යංජන කියලා ලකුණු කරගත්ත කට්ටිය. ඒගොල්ලෝ ගැන කියවන්නයි දැන් මේ යන්නේ. ඒගොල්ලෝ අපි කියුවේ නෑනේ. මෙන්න මේ කට්ටිය ගැන බලන්න යන්නේ. කවුද මේගොල්ලෝ කියලා දැන් අපි බලන්න හදන්නේ. හොඳයි අපි බලමු කවුද මේ කට්ටිය කියලා එහෙනම්. කවුද මේ කට්ටිය කියලා බලමු. නිකන් ශබ්ද කියවගෙන නම් බලන්න අං අහ කා ක ගා ග න ග මෙන්න මේ අකුර මට ලියලා පෙන්නන්න බෑ. ලියලා පෙන්නන්න කියන්නේ මේකේ ශබ්දේ මට මේ වෙනම ලියලා පෙන්නන්න බෑ. හරි? ඔයාලා මේක උච්චාරණය කරනකොට මෙයා උච්චාරණය කරනකොට ං කියලා උගුරෙන් කියන්නේ. ං නාහි උගුරයි දෙක එකතු කරලා කියන්නේ. ං අකුර. දයන්න නෙමෙයි. ං අකුර. ග. ඊගාට චච්ච ජජ්ජ ඤ ජ ටට ඩඩ නද. ඊගාට මේ පැත්තෙන් පටන් ගන්න තියෙනවා මේ තත දදනද යලීසි කියව ගත්ත එක. තත දදනද ඊගාට පප බබම බ යාරලව ඊගාට සාස සහල ප. හරි මෙහෙම අපිට ඔක්කොම අකුරු මෙතන 42ක් දීලා තිබ්බා. ඔක්කොම 42ක් මෙතන දීලා තියෙනවා. දැන් මම ඔයාලට මේකේ සමහර ඒවා ඔබට අලුතෙන් කියලා දෙන්න ඕන තැන් කීපයක් තියෙනවා. ඒ නිසා අපි ඒව ඉගෙන ගන්න ඕන මෙතෙන්දී. හරිද? මේක LTT ලියන්නත් තියෙනවා. මෙන්න මේ අකුරට මම මේ පළවෙනි කෙනා ගැන කියන්නේ. ඊගාට මම මේ දෙවෙනි කෙනා කියනවා. මෙන්න මේ හරියෙන් ලියන්න මේ කියන්නේ අං කියන එක ලියනවා නම් ඔබ අයන්න ඕම ලියලා අයන්න මෙහෙම වරහන් කරලා ලියන්න. මේ කියන්නේ මේකට ඔබ නිකන් සාමාන්‍ය මේ මොකද්ද කියලාවත් ඔයාලා කියන බිඳුව කියලා. මේ කවුද කියලාවත් බිඳුව. නමුත් මේක අපි ලිඛිත ව්‍යවහාරයේදී අපේ ප්‍රශ්න පත්‍ර රටාව තුල කවදාවත් මේ බිඳුව යෙදුණු වචන ඔබට හොයන්න කියන්නේ නැහැ. මතක තියාගන්න. ඔබට හොයන්න කියන්නේ බිඳුව යෙදුණු වචන. එහෙනම් ඔබට කියන්නේ අනුස්වාරයේ සහිත වචන ලියන්න කියන අනුස්වාරය. ඒ කියන්නේ එහෙනම් බිඳුව හඳුන්වන අනිත් නාමය මොකද්ද? අනුස්වාරය ලියන්න මෙතන. ඇත්තට ලියන්න අනුස්වාරය. අනුස්වාරය ටියුට් එකේ ආපහු තියෙනවා ලියන්නත් දැන් ලියන්න. අනුස්වාරය. හරිද? ඊගාට මෙන්න මේ දෙවෙනි අකුර මෙතන බලන්න මේ බිංදු දෙකක් තියෙනවා. ඒකෙත් ඔයාලා මෙතන ලියනකොට අයන්න මෙහෙම වරහන් කරලා මේ බිංදු දෙක ලියන්න. ලියලා ඉවරලා මේ කෙටි එකක් දාලා ඉස්සරහ ලියන්න. මෙයාට කියන්නේ අපි විසර්ගය කියලා. කවුරු කියන්නේ මෙයාට? විසර්ගය. ආයි සමහර අය ඕක ව්‍යවහාර කරනවා විසර්ජනීය කියලා. විසර්ගය. නැත්නම් විසර්ජනීය කියලා කියනවා. පැහැදිලිද? මේ දෙන්න ඔබට තේරුණාද? අංග කියන්නේ අපි මේ බිඳුව කියන එකට කියන අනුස්වාරය. ඊට අහ කියන શબ્දයට අපි කියනවා විසර්ගය. ඒකට නම් තියෙනවා. තව එක්කෙනෙක් තමයි ඔයාලා දන්නේ නැත්තේ මේ මෙන්න මෙයා සිංහල හෝඩියට අලුතෙන්ම එකතු වෙච්ච අක්ෂරය. මෙන්න මෙයාට අපි විශේෂ නමක් කියනවා. මෙයාට කියන්නේ අනුපදිය කියලා. අනුපදිය. මෙයා ආවේ මේ ඔය අන්තිම අකුර ආවේ අපිට පුතේ ඉංග්‍රීසි භාෂාවේ තිබිච්ච F શબ્දේ ලියා දක්වන්න. අනුපදිය. ඊගාවට අරාබි භාෂාව වගේ වැතිවිච්ච PH શબ્දේ ලියන්න. උදාහරණයක් විදිහට ගත්තාම පාමසි කියන එකේ PH නේ. දැන් පාමසි කියලා අපි සිංහලෙන් ලියනවා නම් මෙහෙම ලියන්න. පාමසි. පැන්ටා, පැක්ස්, ෆලූඩා, ටොෆි ඒවා හැම එකකටම මේක තමයි අපි පාවිච්චි කරන්නේ. F શબ્දේ. මේ මෑත කාලෙක දැන් මේ සති දෙකක් විතර පෙර අපිට මෙන්න මේ શબ્දේ ලියන්නත් එකක් නැහෙනි. මේ Z શબ્දේ ලියන්න එකක් නැහෙනි. මේ වෙනුවෙන් අකුරක් හදන්න හරිද? මේ වෙනුවෙන් අකුරක් හදන්න මේ මණ්ඩලයක් පත් කරා. මේ Z શબ્දේ කියන්නේ පුතේ මේ අපි මේ පාවිච්චි කරන ඇප් එක මොකක්ද? ඉංග්‍රීසියෙන් නම් අපිට මේක zoom නේ. zoom හරිද? ඒතර zoom නෙමෙයි. හැබැයි අපිට පුතේ මේක ලියන්න බෑ. අපිට ලියන්න වෙන්නේ කොහොමද සිංහලේ? zoom කියන. හරි. මේ සාකච්ඡාවට අර මේ අකුර හදන්න ගියා වගේම අසාර්ථක සාකච්ඡාවටයක් බවට පත් වෙලා. හරි. මේ සාකච්ඡාවට මේ ඉසෙට් වෙනුවෙන්
හදන්න ගිය සිංහල අකුර හදන්න ගිය සාකච්ඡාවට මේ ප හදන්න ගිහින් තිබ්බ සාකච්ඡාවට වගේම මොකද උනේ එක එක්කෙනා එක එක මත බල කරන්න ගිහිල්ලා වැඩි දෙල් වෙලා නැගිටලා යන්න ගිහිල්ලා. හරිද? ඕක ඉතින් ආපහු ආයි වට කීපයක් රැස් කරලා මේ දෙකඟතාවයකට ඇවිල්ලා මොකක් හරි අකුරක් ඒකේ සම්පාදනය කරගන්න වෙනවා. නේද? එක කට්ටියක් මතේ ඉන්නකොද මේකින් අපිට වචන නෑ අඩු වෙන්න තියෙන්නේ මේක. පොඩ්ඩයි තියෙන්නේ. සූන්, සෝන්, ඊගවට සීබ්‍රා වගේ වචන කීපයක් නේ තියෙන්නේ. ඒකින්ද මේ ඕන්නේ මේ අමතරව දඟලන්න කියලා සමහර පිරිසක් ඉන්නවා මතවාද. තව පිරිසක් කියනවා නෑ මේකට වචනයක් අපිට දැන් සිංහල භාෂාවට ඇවිල්ලා තියෙනවා ඉංග්‍රීසි වචන. ඒ නිසා ඕනේ කියලා මේ සති දෙකක්වත් නෑ මේක. හරිද? මම දැන් මේ කලින් උගන්වන්න කියන්නේ මම මේ කිව්වේ ඒක මම හැබැයි කලින් උගන්වන්නට කියලා තිබුණා. මම ඔය මුල් කාලේ පාඩම් වලදී මුල් කාලේ කියන්නේ ජූනි ජූලි වගේ ඒ වගේ උගන්වන්නට ඔය දන්න ඉන්නවනේ. මම මේ අකුර පෙන්නලා කිව්වා මේකට අපිට තාම එකක් නෑ. මම මේකම කියලා ඔහොම කියලා දුන්නකොට මේකට අපිට මේ ඉසෙටි શબ્ද ලියා දක්වන්න නෑ. ඉතින් කවදාද දවසක උවමනා වෙයි කියලා මම කිව්වා. ඒ වගේම තමයි දැන් ওই මණ්ඩලයක් පත් කරලා තියෙනවා. සිංහල විශ්වකෝෂ කාර්යාලයට දැන් පත් කරලා තියෙන්නේ මෙහෙම මේකට අකුරක් සම්පාදනය කරමු කියලා. ඒ සාකච්ඡාර ලක්කනම ලොක් වෙලා තමයි නතර වෙලා තියෙන්නේ. කියන්නේ මොකද උනේ? පටන් ගත්තේ මේක අසාර්ථක වුණා. හරි. කොහොමුණත් කමක් නැහැ. අපි මේ අකුර හඳුනා ගන්න මොකද්ද මෙයාට කියන්නේ අපි? අනුපදිය එහෙම නැත්නම් තව නමක් පාවිච්චි කරනවා. ඒ තමයි උපදිමානය. ඒකල් ලියන්න උපදිමානය. තේරුණාද? උපදි කියන්නේ දැන් අනුපදි කියන එකම තමයි අරන් තියෙන්නේ. උපදිමානය. තේරුණාද? උපදිමානය. ඔහුගේ නම් දෙක පාවිච්චි කරනවා මේකෙන් එදෙන වචන අපි ඉස්සරහදී ලියනවා. හරිද? ඔබට දැන් මේ සිංහල හෝඩිය ගැන එහෙනම් මූලික වැටහීමක් තියෙනවා. මූලික වැටහීමක් තියෙනවා කියන්නේ මෙච්චරක් දන්නවා. මොනවද දන්නේ? අකුරු 60යි. අකුරු 60යි. ඒ අකුරු වර්ග දෙකයි. මොනවද? ස්වර ශබ්දයි ව්‍යංජන ශබ්දයි. ඉගෙන දන්නේ. මෙන්න මේ අකුරට කියන නම ඉගෙන ගත්තා. මෙයාට කියන්නේ අපි ඒ කියන්නේ මේ අකුරට අයන්න නැහැ. අයන්න නැහැ. මේ අකුරටත් අයන්න නැහැ. මේ දාන්නේ මොකද මේගොල්ලොත් එක දාන්නේ මේ ශබ්දේ කියවන්න බෑනේ අපිට. හෝඩිය දාලා හෝඩියක තියෙන්න බෑ කියවන්න බැරි අකුරු. කියවන්න බැරි ශබ්ද තියෙන්න බෑනේ හෝඩියක් තුල. ඒ නිසා සම්මතයක් ලෙස මේගොල්ලෝ අපේ සිංහල හෝඩියේ පළවෙනියට ඉන්න අයන්නත් එක්ක එකතු කරලා තමයි මේ දාලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ වරහණක් ඇතුලේ තමයි සාමාන්‍ය සම්මතය තුල මෙයා යෙදෙන්නේ. මෙහෙම විච අවස්ථාවක් තියෙනවා. නම් සාමාන්‍ය සම්මතය තුල මෙයා වරහණක් තුල තමයි යොදන්නේ. මොකද එයත් එක්ක පාවිච්චි කරන්න වෙන්නේ ඔය සම්මතයක් ලෙස අයන්න පාවිච්චි කරන නිසා. අපි එන මේකවල අංගක් කියලා කියවුවට මේකවලට නම් තියෙනවා. මේ බිඳුවට කියනවා අපි අනුස්වාරය කියලා. මේ බිඳු දෙකට කියනවා අපි විසර්ගය කියලා. මේ අන්තිමට සිංහල භාෂාවට එකතු වෙච්ච අකුරට අපි කියනවා අනුපදී කියලා. ඔය විදිහට ඔන්න අපිට මේක සම්බන්ධයෙන් දැන් මෙතෙන්ට නිකන් උපත් නෙමෙයි උපද්මානය කියන්නේ ඒක තමයි අර මං කිව්වේ. තේරුණාද? උපත් නෙමෙයි හල් තයන්න නෙමෙයි දෙන්නේ හල් දයන්න උපද්මානය. තේරුණාද? උපදිමානේ උපද්මානේ අනුපදී ඔය ඔක්කොම කියනවා මං කිව්වේ. තේරුණාද? ඒ වගේ වචන පාවිච්චි වෙනවා ඒක. පැහැදිලිද? මේ ටික ඔබ දන්නවා දැන් ඈ. ඔතෙන්ට ගන්න දන්නවද? හරි මෙන්න මෙතෙන් එන්න පුතේ උච්චාරණ ප්‍රභේද 90 ඉහත අක්ෂර 60 ප්‍රධාන ප්‍රභේද දෙකකි. දැන් මම අර කියලා දුන්න එකෙන් ලිව්ව හැකි. මොකද්ද? කියලා දුන්න එක මොකද්ද? ඒ කියලා දුන්න එකෙන් දැන් ලියන්න පුළුවන් මේ උච්චාරණ ප්‍රභේද 90 අකුරු 60 මොනවද කියලා. මොනවද අකුරු 60 වර්ග දෙකකට අපි වෙන් කර ගන්නවා. එකක් මෙතන ලියමු අපි ස්වර. ලියන්න මේ ඉස්තන මත ලියන්න. ස්වර. දැන් මම ඕක ටයිප් කරලා දීලා නැත්නම් මොකද? ටයිප් කරලා දුන්නාම හරි ලේසියි සර් අපි ලියන්න ඕනේ නැහැ. එහෙම වුණාම ඕවා මතකෙට යන්නේ නැහැ. තේරුණාද? එහෙම වුණාම මතකෙට යන්නේ නැහැ. මටත් ලියලියා ඉන්න ඕනේ නැහැ. ටයිප් කරලා දුන්නාම කියවලා දැම්ම ඉවරයි. එහෙම ඒවා දීලා තියෙනවා. දැන් මොනවද සිංහල මොකද්ද? අක්ෂර වින්‍යාස රීති සිස්ටම් පුරවන්න දීලා නැහැ මම. දීලා තියෙන්නේ ටියුට් එකක් අහලා. එහෙම දෙන්න වෙන තැන තියෙනවා. දැන් මේ වගේ අපිට අපි වැඩිපුර අභ්‍යාසවල යෙදුනම තමයි අපිට ඒක මතක හිටින්නේ. අහගෙන හිටියට 150යි නම් මතක හිටින්නේ. 50ක් මතක හිටින්නේ නැහැ අහන් හිටියට. හරිද? යම් දේශනයක 150යි මතක හිටින්නේ අහන් හිටියොත්. බලාගෙන හිටියොත් ඊට වඩා 10%ක් විතර මතක හිටිනවා. 60ක් විතර. හැබැයි ඔබ යම් කිසි ක්‍රියාකාරකම යෙදුනොත් මොනවා හරි දෙයක් කළොත් ක්‍රියාකාරී එකට සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? ඔබට මතක ඉන්න ප්‍රමාණය 75ක් විතර වෙනවා. තේරුණාද? ඒ කියන්නේ අපි යමක් කළාම තමයි අපිට ඒකේ අවබෝධය නිවැරදිව ලැබෙන්නේ නේ. හරි. එතකොට ඔන්න එහෙනම් මේකට කියනවා එකක් ස්වර කියනවා. තව මේකටම කියන නම් ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි ලියමු වරහනක් දාලා. ස්වර කියනවා. ඊගාවට පනකුරු කියනවා. පනකුරු මූදේන යන්න. පනකුරු
ඊගාවට කියනවා ප්‍රාණාක්ෂර කියලා. පනකුරු ප්‍රාණාක්ෂර. හරිද උදේ? අය කියන බලන්න ස්වර කියනවා, පනකුරු කියනවා. අය මොකද්ද කියන්නේ? ප්‍රාණාක්ෂර කියලා. එවනාද? ඔන්න සිංහල හෝඩියේ තියෙන අකුරු එක වර්ගයක්. සිංහල හෝඩියේ මේ අකුරු 60 අපි ඔන්න එක જાතියක් හඳුනාගත්ත ස්වර. දෙවෙනි වර්ගයත් මම කියලා දුන්නා මෙන්න මේ ප දක්වා තියෙන අර අකුරු 42. ඒ තමයි ව්‍යංජන. යටරොල ලියන්න. ව්‍යංජන එනවා ව්‍යංජන. ව්‍යංජන. මම මේ පොඩි අකුරු ලියන සමානලාට අකුරු අපහැදිලි වෙයි ඈ ව්‍යංජන. ඒක මේ ව්‍යංජන වලට තව නමක් කියනවා ඒ තමයි ගතකුරු. ගතකුරු. මේවා කියන්න හේතුව මම කියලා දෙනවා ඉස්සරහ. ගතකුරු. ආයි කියනවා ගාත්‍රාක්ෂර කියලා. ගාත්‍රාක්ෂර. අර පනකුරු පාණාක්ෂර කිව්වා වගේ මේ අකුරු වලට කියනවා මොකක්ද? ගතකුරු ගාත්‍රාක්ෂර. ගාත්‍රා කියන්නේ කකුල්. ගාත්‍රය කියන්නේ කකුල් වලට. ගාත්‍රාක්ෂර. ඒ කියන්නේ මේ අකුරු වලට ওই අකුරු 42කට ව්‍යංජන 42කට ගාත්‍ර තියෙනවා, පාද තියෙනවා, කකුල් තියෙනවා. ඒ කියන්නේ ඇවිදයි යන්න නෙවෙයි. ඒගොල්ලන් පවතින්නේ තව කෙනෙක් මත රැඳිලා. ස්වරයක් මත රැඳිලා තමයි ඒගොල්ලෝ පවතින්නේ. නැත්තම් පවතින්න බෑ. දැන් මේ හයන්න බලන්නකෝ. උදාහරණයක් ලෙස ඔය හයන්නේ මුල් ස්වභාවයේ මේ තියෙන. මේ තමයි හයන්න. ඒ කියන්නේ හල් શબ્දයක් තිබ්බේ. හල් શબ્ද. දැන් මේක උච්චාරණය කරන්න පුළුවන්ද අපිට? කියලා කියන්න බෑනේ. කියන්න බෑ මේ શબ્ද උච්චාරණය වෙන්නේ නැහැ. මේ හල් අකුර අයින් කරලා තියෙන්නේ ව්‍යංජනයක් එක්ක එකතු කරලා. ස්වරයක් එක්ක එකතු කරලා. මේ ව්‍යංජනේ ස්වරයක් එක්ක එකතු කරලා. කවුරු එක්කද එකතු කළේ? මේ අයන්නත් එක්ක එකතු. අල්ලයන යන එකට කියන්නේ. කියවෙන්නේ කවුද? ඔන්න. දැන් මෙයා උච්චාරණය කරන්න පුළුවන්. ඒ උච්චාරණය කිරීමේ පහසුව සඳහා තමයි සිංහල හොඩිය අර අපි දැන් මෙතන අර අංගක් දෙන්නට අයන්න දුන්නා වගේ මේ දෙන්නටත් මේ හැමෝටමත් මෙතන ඉන්න අකුරු 42කටමත් කවුද එකතු කරලා දීලා තියෙන්නේ? අයන්න එකතු කරලා දීලා තියෙන්නේ. හරි. ඒකයි මේ අකුරු වලට ඔය අන්තිම කතා කරපු අකුරු 42කට අපි ගාත්‍රාක්ෂර කියන්නේ. දැන් තේරුණාද? ස්වර හේවත් පනකුරු කියනවා ප්‍රාණාක්ෂර කියලා කියනවා අකුරු ඔක්කොම 18යි. ව්‍යංජන හේවත් ගතකුරු හේවත් ගාත්‍රාක්ෂර කියලා කියනවා අකුරු ඔක්කොම 42යි. හරිද? දැන් ඔන්න අකුරු 60 කෙනෙක් ගැන ඔබට වැටහීමක් තියෙනවා. ලියා ගන්නකො. හරි. මම මකන්නම්. ඉවනේ මකන්නම්. ඉස්සරහට යන්න මේක තව ටිකක් තියෙනවා අපිට දීර්ඝව. හරි. මෙන්න බලන්න ස්වර අක්ෂර කියන්නේ මොනවද කියලා ඔබට කියලා දෙන්න ඕනේ. මොකක්ද මේ ස්වර අකුරක් කියන්නේ කෙනෙක් ගැන අපිට වැටහීමක් අනිවාර්යෙන් තියෙනවා. නැත්නම් අපි දන්නේ නැහැ. ඇයි මේ එක අකුරු වර්ගයකට ස්වර කියලා කිව්වා? තව අකුරු වර්ගයකට ව්‍යංජන කිව්වා. ඒ කියලා අපි දන්නේ නැහැ. ආන්ගේ නොදන්නා හින්දා තමයි මේ ස්වර කියන්නේ මොනවද? ව්‍යංජන කියන්නේ මොනවද කියලා ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනේ. පැහැදිලි? ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න ස්වර අකුරු කියලා කියන්නේ තනිව උච්චාරණය කරන්න පුළුවන් අකුරු. හරිද? ඒ කියන්නේ මෙහිම. මේ අකුරු අත්සේ වෙන කිසිම කෙනෙක්ගේ සපෝට් එකක් මෙයාලට නැහැ. වෙන කිසිම කෙනෙක්ගේ පාදයක් මේගොල්ලන්ට නැහැ. හරිද? වෙන කිසිම කෙනෙක් එක්ක මේගොල්ලෝ පවතින්නේ නැහැ. මේගොල්ලෝ ඉන්නේ තනියම. තනියම ඉන්නේ. ඒ නිසා මෙන්න මේ අකුරු වලට අපි කියනවා තනිව උච්චාරණය කරන්න පුළුවන් හින්දා ස්වර කියලා. දැන් ඔයාලා ඉංග්‍රීසි ඕඩියේ තියෙන ස්වර ටිකක් මොනවද? A E I O U මේවට අපි කියනවානේ මේ ස්වර ටික vowels කියලා අහලා තියෙනව නේද? එතන තියෙන්නේ 5යි. හැබැයි අපිට තියෙනවා කීයක්ද? අපිට තියෙනවා 18ක්. අපිට තියෙනවා ස්වර ඔක්කොම කීයක්ද? 18ක් තියෙනවා. අපි පුළුල් භාෂාවක්. අපිට අකුරු 60ක් නේ ඔක්කොම. අපි පුළුල් භාෂාවක්. සියවස් ගණනාවක් තිස්සේ සංවර්ධනය වෙමින් ආපු භාෂාවක් අපිට තියෙන්නේ. සිංහල කියන්නේ තවදුරටත් සංවර්ධනය වෙමින් යන භාෂාවක්. ඒක හැටි නේද? ඒවා යම් යම් වෙනස්කම් කලින් කලට එනවා. ඒක තමයි ස්වභාවය. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පුතේ ලෝකේ තියෙනවා මල භාෂා තියෙනවා. භාවිතේ නැති ඒවා තියෙනවා. මොනවද එහෙනම් භාවිතේ නැති ඒවා? උදාහරණ විදිහට ගත්තාම අපි sannivedana අවස්ථාව සඳහා පාවිච්චි නොකරන භාෂා අපේ මේ පෙරදිග භාෂාවල තිබිලා තියෙනවා. මොනවද?
පාලි භාෂාව. කොහේ හරි ඇහිලා තියෙනවද කවුරු හරි යනකොට පාලි භාෂාවෙන් කතා කර කර ඉන්නවා. නෑනේ. සංනිවේදන අවස්ථාවෙන් අපි පාවිච්චි කරන්නේ පොතපතේ තියෙන. ඊගාවට සංස්කෘත භාෂාව අපි පාවිච්චි කරන්නේ නැහැ. දැන් ওই පෙරදිග ප්‍රදේශවල තිබ්බයි කියන ඔබ අහලා තියෙනවා නම් කවුද දැන් හයවෙනි පරාක්‍රම බාහු රජතුමා කෝට්ටේ රජ කළේ. එයාට හිටියේ නෑ පිරිමි දරුවෝ හිටියේ නෑ. හිටියේ ගෑනු ළමයි දෙන්නෙක්. උලකුඩේ දේවියයි උලකුඩේ දේවියයි ජයවති කුමාරිකාවයි. තේරුණාද? උලකුඩේ කුමාරිකාවයි ජයවති කුමාරිකාවයි. ඔය දෙන්නනේ හිටියේ. ඊට පස්සේ මේ රජතුමා පුතු ටිකක් අරන් හදාගත්තා. සපුමල් කුමාරයා, අඹුලකල කුමාරයා. ඊගාවට අනික් හදාගත්ත දරුවා තමයි කවුද? අර ඔයාලා අහලා තියෙන කවියක්. මාවැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා නේද? අහලා තියෙනව නේද? ඒ කවිය කිව්වයි කියන්නේ අර ඔය පසුව පැවිදි වෙච්ච ඔය රාහුල පොඩි කාලේ රාහුල හාමුදුරුවෝ කියලා සැලීනි සංදේශයේම ලිව්වේ නේද? කෝට්ටේගේ වාසය කරපු ප්‍රකට වික්ෂුන් වහන්සේ නමක් ඔයාලා අහලා තියෙනවා නේ. එතකොට අන්න ඒ වික්ෂුන් වහන්සේ තමයි එයා දැනන් ඉඳලා තියෙනවා. ඒ වික්ෂුන් වහන්සේ දැනන් ඉඳලා තියෙනවා භාෂා හයක්. උදාහරණයක් විදිහට ගත්තාම මාගධි, අර්ධ මාගධි, අපබ්‍රාන්ත. අපබ්‍රාන්ත කියන්නේ භාෂාවක්. තේරුණාද? පෙරදිග රටවල් වල භාවිත කරපු භාෂාවක්. මේ පෙරදිග ඉන්දියාව ඇතුළු මේ උපමහද්වීපයේ තියෙන අපි. ඒ උපමහද්වීපය තුළ භාවිත කරපු භාෂාවක් තමයි අපබ්‍රාන්ත කියලා කියන්නේ. සෞරසේනි, පයිසාජි ඔහොම කියලා භාෂා හයක් උන්වහන්සේ දැනන් ඉඳලා තියෙනවා. ඒව ඔක්කොම තියෙන දැන් ওই මල භාෂා ගණේ. මල භාෂා කියන්නේ මොකද? ඒවා පාවිච්චි කරන්නේ නැහැ. උච්චාරණ අවස්ථාවෙන් පාවිච්චි කරන්නේ. දැන් ඔහොම භාෂාවන් ලෝකෙ තිබ්බා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ග්‍රීක භාෂාව, ග්‍රීක. අනික ලතින් භාෂාව. ඔවා පාවිච්චි කළේ නැහැ ලෝකේ. කාලයක් යනවා. මුල් කාලේ පාවිච්චි කළා. ඊට පස්සේ උදාහරණයක් විදිහට 1453 දී මොකක්ද නගරය. පුනරුදය ඇති වෙන්න බලවපු කොන්ස්ටන්තිනෝපල් කියන නගරය අල්ලගත්තා තුර්කිව. එතනින් පස්සේ පුනරුදය කියලා එකක් ලෝකේ ඇති වුණා යුරෝපා ඉතිහාසය තුල. ඉතාලිය කේන්ද්‍ර කරගනිමින් ඒ ඇති වෙච්ච පුනරුදය කියන එකේ පසුබිමේ එක කතාවක් කියවෙනවා. මොකක්ද? ඒ කාලෙක මල භාෂාව වෙලා තිබිච්ච ග්‍රීක සහ ලතින් භාෂා ඉගෙන ගන්න එක ඒ කාලේ ට්‍රෙන්ඩ් එකක් වෙලා ගියා. තේරුණාද? ඒ වගේ මේ සදාකාල ලෝකේ භාෂාවන් අපිට එහෙම දැන් මං හිතන්නේ ආයි පාලි සංස්කෘත නම් මොනේ සොක්නතවත් භාවිතයට ඒවි කියලා. නේද? දැන් මේ කාලින අවස්ථාව මත ඒක කියන්නේ නැහනේ. මං කියලා දුන්නේ මේක අපි සිංහල කියන භාෂාව සජීවී භාෂාවක්. අපි දිගටම සංවිධාන අවස්ථා සියවස් ගන්නවා කිසි පාවිච්චි කරපු භාෂාවක්. ඒ නිසා අපිට ඒ ගැන යම් යම් වෙනස්කම් අපි මූලිකව හඳුනාගෙන තියෙන්න ඕනි. ඒ නිසා. හරිද? හරි. මෙතෙන්ට එන්න. මෙන්න මෙතන තියෙනවා එනම් මේ තනිව උච්චාරණය කරන්න පුළුවන් අකුරු කීයද? අකුරු තියෙනවා 18ක්. ඒ තනිව උච්චාරණය කරන්න පුළුවන් නිසා තමයි අපි මේ අකුරු වලට ස්වර කියලා කියන්නේ. මම ඔබට මේ ඔය තනිව උච්චාරණය කියන එක කරලා පෙන්නන්න. දැන් නැත්නම් ඔක වැටහෙන්නේ නැහැ තනියම උච්චාරණය කරනවා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි මෙන්න මෙයාව ගමු. කවුද ගන්නෙ? මේ શબ્දේ උච්චාරණය කරන්න ලීසි. කියන්න බලන්න මෙයාව. ආ කියලා නතර ගන්න අපි. දීර්ඝව කිව්වෙන් ආ කියලා ඕන් තරම් වෙලා කියාගෙන කියයි. අපිට හුස්ම තියෙනකම් අපිට මෙයාව උසුරවන්න පුළුවන් වෙනකම් උච්චාරණය කරන්න පුළුවන් වෙනකම් ආ කියන શબ્දේ කිව්වේ. පුළුවන් කියලා. දැන් මම මෙතන තියෙන ඕන શબ્දයක් එහෙම කියෙව්වේ. තේරුණාද? මේක ඔන්න ඔබට අව් කියන්න බැයිද පුළුවන්? අයි කියන්න බැයිද පුළුවන් මේ අයි ඒ කිව්වේ ඌ ඉරු ඉලු ඉරු ඕන શબ્දයක් මෙතන තියෙන අය තනිව උච්චාරණය කළා කියන්නේ එක දිගට කියාගෙන ඉන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕනේ. මම ඔබට ව්‍යංජන අකුරක් ලියනවා මෙතන. බලමුද මේක අපි උච්චාරණය කරන්න. හරිද? මේ ව්‍යංජන අකුරේ මුල් ස්වභාවය තමයි මේ. ඔන්න. දැන් මේක නිකන් කියවලා දෙන්නකො මට බලන්න පුළුවන්ද කියලා. මේ ව්‍යංජනේ තනිව ශබ්ද ගන්න පුළුවන්ද කියලා බලන්නකො. ඔව් දැන් අයන්න දාගෙන හරි අපි ඕක යන්තමට හරි කියවුවා කියන්නකො කියලා. අයන්න දාලා ඒත් කියවනේ උච්චාරණේ වැරදි. නමුත් එහෙම දැන් සමහර අය කියන්නේ කියලා. කොහමද උච්චාරණය කරලා දෙන්නකො කියලා නවත්තන්න බෑනේ අකුරක්. දැන් මම මේවා කියලා නැවැත්තුවේ නෑනේ. කියලා කිව්වා. මේගොල්ලෝගේ શબ્දේ ඔය එහෙම යනවා. මේගොල්ලෝ උච්චාරණය කළ හැකි ඕන තරම් වෙලා. මේවා පුළුවන්ද මේ කියන එක උච්චාරණය කරලා දෙන්න බෑ. බෑ. ස්වර බෑ. සෝරි. ව්‍යංජන බෑ උච්චාරණය කරන්න. දැන් පුළුවන්. මේගොල්ලන්ගේ මුල් ස්වභාවය. ඒ කියන්නේ අර හල් ස්වභාවය ඉවත් කළොත් පුළුවන්. හල් ස්වභාවය ඉවත් කරන්න නම්
මෙයා එකතු කරන්න ඕනේ කවුරු එක්ක? අයන්නත් එක්ක. එහෙම කරලා තමයි මේ සිංහල හෝඩියට දීලා තියෙන්නේ. සිංහල හෝඩියට දාලා තියෙන්නේ නම් කොහොම කරලාද? මේ අයනු කරලා මේගොල්ලෝ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම මුල් ස්වරයත් එක්ක එකතු කරලා තමයි බද්ධ කරලා තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. එතකොට ඔබ හිතන්නකෝ මේ මුල් ස්වරයත් එක්ක එකතු කරලා තමයි ක හදන්නේ අපි. හල්කන දනයන් ක. ඒතර කා හදාගන්නේ කවුරු එක්ක එකතු කළාද? හල්කන දන ආයන්න. කෑ හදන්නේ හල්කන දන ඈයන්. පැහැදිලිද? පිල්ලම් භාවිතය ගැන වෙනම කතා කරනවා කොටසක්. ඒකෙදි බලමු. එහෙනම් මෙතන තියෙන මේ අකුරු 18 තනිව උච්චාරණය කරන්න පුළුවන්. තේරුණාද? එතකොට අර පල්ලෙහා තියෙන අකුරු තනිව උච්චාරණය කරන්න බෑ. ඒකයි මේ අකුරු හඳුන්වන්න අපි ස්වර පනකුරු ප්‍රාණාක්ෂර අපි කලින් හඳුනාගෙන ආවා. ස්වර කියලා කියනවා. ආයි කියන මොනවා කියලාද? පනකුරු කියනවා. ප්‍රාණාක්ෂර කියනවා. ඔය නම් තුනම පාවිච්චි වෙනවා. තේරුණාද? එයි තනිව උච්චාරණය කළ හැකි හින්දා highlight pen එකක් එහෙම අරගන්න ඈ. හරිද? අර සාමාන්‍ය මට්ටම එකක් ගන්නකො රුපියල් 80ට විතර වගේ තියෙනවා. ඒවා අරගෙන පැන්සල් පර්ස් එකක් හදලා නේද? පැන්සල් පර්ස් එකක් කියන්නේ මහා වැඩි ගණන් හොයන්න යන්න එපා. මේ අඩු මුදලට තියෙන්නේ ඔය හැම මෙහා පේන පෙන්සිල් කේස් තියෙන්නේ නේද? සුදු පාට ඔය පොඩි පොකට් ඔය සිපර් පොකට් වගේ ඒවා තියෙන්නේ පොඩි. ඔය ප්ලාස්ටික් සිපර් වලින් හදපුවා තියෙන්නේ. වැඩි ගණන් නැහැ රුපියල් 80යි 90යි ඔය තියෙනවා නේද? පොඩි පොකට්. හරි එල් පොකට් වගේ ඒවා තියෙන්නේ පොඩි. ආන් ඒ වගේ එකට දාලා තියාගන්න පැන්සල් එක හදාගන්න. දැන් මොකද අධ්‍යාපන කාර්යයෙන් ටිකක් කල් ඈත් වෙලා හිටියේ. දැන් ආපහු එතෙන්ට එන්න නම් පොඩි කියනවාද පොඩි පෙළඹවීමක් අපි ආපහු කරන්න ඕනි. දැන් මේ කොහේ හරි තියෙන මේ ටියුට් එකක් හොයාගෙන ඇවිල්ලා එහෙම නැත්නම් කොහේ හරි තියෙන පෑනක් ඕ දෙන්න කියලා හොයාගෙන ඇවිල්ලා එහෙම එපා. තේරෙනවද? පැන්සල් පර්ස් එකක් හදාගෙන ඒකට මකණයක් පාට දෙක තුනක පෑන් highlight pen එකක් පැන්සලක් කටර් එකක් ওই ටික දාලා තියාගන්න රතු පාට පෑනක් ওই ටික දාලා තියාගන්න නේද? එතකොට අර මානසිකත්වයට අපි එනවා. අපි හිතට දෙන්න එපා මේක. අපි කරන්න යන වැඩක් මේක. තේරුණාද? අපිට මේක කරගන්න ඕන වැඩක් කියන එක. අපේ වැඩ කරන්න අපි දෙන්න ඕනි. අපිට එතකොට තමයි මේක පුළුවන් වෙන්නේ. හරි? දැන් ඔබට තේරුණාද එහෙනම් මේ අකුරු ටික ගැන? හරි. මම ඔයාලට තව කාරණාවක් මෙතෙන්දි කියලා දෙනවා මේක මකලා කියලා. හරිද? අපිට තියෙනවා පුතේ ස්වර අක්ෂර වර්ගීකරණය කරගන්න මේ තියෙන අකුරු 18 කොටස් තුනකට වෙන් කරගන්න. මේ බලමු අපි මම මෙන්න මෙහෙම මේවට වර්ණ දානවා ඈ. ඔන්න මම පාට දානවා මෙයාට. හරිද? හරි. කොහොම මේ අකුරු 8ක් අල්ලලා 1 2 3යි 4යි 5යි 7යි 8යි. ඔය අකුරු 8ක් රතු පාට දැම්මා. තව අකුරු 8කට කොළ පාට දානවා. තව 8කට කොළ පාට දානවා. හරිද? 8කට විතරයි දාන්නේ. හරි. මේ දෙන්න මම සුදු පාටෙන් ඉතුරු කරනවා. දැන් ඔතන තියෙනවා වර්ග 3ක්. මෙතන තියෙනවා වර්ග 3ක් මේ ස්වර අකුරු 18 තුල වර්ග 3ක් අපිට තියෙනවා ඉගෙන ගන්න. මේ අක්ෂර වර්ගීකරණය කරන්න යන්න. ස්වර අකුරු ඔක්කොම තියෙනවා අපිට ඉගෙන ගන්න කීයක්ද වර්ග 3ක්. බලමු මොනවද මේ ස්වර අකුරු වල වර්ග 3 කියලා. ඒක අපි එකටම අඳුනා ගන්න දෙපේ. මම මෙන්න මේව ඔයාලට උච්චාරණය කරලා පෙන්නනවා ඉස්සෙල්ලාම. එතකොට පුළුවන්. මම මේ ඉස්සෙල්ලාම උච්චාරණය කරන්න යන්නේ මේ රතු පාටෙන් තියෙන අකුරු ටික. මෙන්න මේ රතු පාටෙන් තියෙන අකුරු ටික තමයි මම ඉස්සෙල්ලාම උච්චාරණය කරනවා. කියවන අ ඇ ඉ උ ඉරු ඉලු එ ඕ මම එක શબ્ද ගන්න බා අ ඇ ඉ උ ඉරු ඉලු එ ඕ හරිද දැන් කියවමුද කොළ පාට කට්ටිය ආ ඇ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ දැන් මේ අර කලින් ආය රතුටි අ ඇ ඉ කොළ පාටේ ආ ඈ ඊ මේ ටික දෙවෙනි පේලිය රතු පාට උ ඉරු ඉලු දෙවෙනි පේටියේ කොළ පාට ඌ ඉරු ඉලු මේ තුන්වෙනි පේලියේ රතු පාට ඒ ඔ තුන්වෙනි පේලියේ කොළ පාට ඒ ඕ දැන් පේනවද
මෙතන මේ මම ওই රතු පාට කරපුවේ කොළ පාට කරපුවේ මොකක් හරි වෙනසක් ওই දෙක අතර. මොකක්ද පේන වෙනස? පේනවද කාටද කියන්න බලන්න කවුරුත් කියන්න. මොකද්ද පේන වෙනස කියලා? මෙන්න මේ අකුරු ඇදෙන්නේ නැති අකුරු. රතු පාට අකුරු ඇදෙන්නේ නැහැ. අ ඇ ඉ යු ඉලු එ කොළ පාට දාපු අකුරු ඇදෙනවා. ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. හරිද? එහෙනම් මේ රතු පාට අයට මෙන්න මේ රතු පාට කට්ටියට අපි කියනවා නමක්. ඒ තමයි මේගොල්ලෝ ඇදෙන හින්දා මේගොල්ලෝ ස්වර හින්දා හරිද? රතු පාට නෙමෙයි කොළ පාට. අනික රතු පාට කට්ටියට ඇදෙන්නේ නැති හින්දා ඒගොල්ලෝ ස්වර හින්දා අපි කියනවා කෙටි අකුරු. කෙටි ස්වර. ස්වර හින්දා කෙටි ස්වර කියමු. කවුද කියන්නේ යාළුවට? කෙටි ස්වර ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැති හින්දා කෙටි ස්වර කියනවා. ආයි කියනවා ලුහු ස්වර කියනවා. ලුහු. ආයි කියනවා ලඝු ස්වර. ලඝු ස්වර. තේරුණා? ආයි කියනවා හස්ස ස්වර. හස්. කෙටි අකුරු. ඕන් දී ඉතුරු කට්ටිය මේ කොළ පාට කට්ටිය ඇදෙන කට්ටිය. ඒගොල්ලන්ට කියනවා දික්ස්වර. දික්ස්වර කියනවා. අය කියනවා දීර්ඝස්වර, ගුරුස්වර. අය කියන්නේ දික්ස්වර, දීර්ඝස්වර, ගුරුස්වර කියන නම් තුනම ඒගොල්ලෝ වෙනුවෙන් පාවිච්චි වෙනවා. මේ කොළ පාට කට්ටිය. හරි. දැන් ඔය මං දෙන්නේ ගැනම කියලා දුන්නා මේ සුදු පාට දෙන්න ගැන මොකුත් කිව්වේ නෑ. මේ සුදු පාට අයට අපි කියන්නේ සංයුක්ත ස්වර හෙවත් මිශ්‍ර ස්වර කියලා. ඇයි දන්නවද? මෙන්න මේ ශබ්දේ කියවන්න බලන්න ඔය සංයුක්ත ස්වර වලින් අපිට හම්බෙන පළවෙනි කෙනා නෙමේ. මෙන්න මෙයාගේ ශබ්දේ කියවන්න. මෙයාගේ ශබ්දේ තමයි අයි ශබ්දේ. අයි. මේ අකුර අපි උච්චාරණය කරන්නේ අයි කියලා. කවුරු කියන්නේ? අයි. අයි කියලා කියන්නේ මෙහෙමනේ. අයි. ඓතිහාසික කියලා අපි මෙහෙමනේ. අයි. තේරුණා? එතකොට මෙන්න මේ දෙවෙනියට මේ සුදු පාට ඉන්න එක්කෙනාගේ ඒ ශබ්දේ මම මෙතන ලියන්නම්. මෙයාගේ ශබ්දේ තමයි අව්. අව්. දැන් අයි කියනකොට මෙයා ආසේ ස්වර දෙකක් හැංගිලා ඉනවා. කවුද? කියන්නේ ස්වරයක් නෙමෙයි. හරිද? අයි කිව්වහම එයා ආසේ ස්වරයක් හැංගිලා ඉනවා. කවුද දන්නවද මේ හැංගිලා ඉන්න ස්වරය? අයි කිව්වහම මෙයා ආසේ ස්වරයක් හැංගිලා. ස්වර දෙකක් හැංගිලා ඉනවා. එකක් අයන්න අනික එක යන්න. අයි තමයි අයි වෙන්නේ. තේරුණාද? ඊගාවට අපිට අව් වෙන්නේ කවුද? අඋ තමයි අව් වෙන්නේ. අඋ මේ දෙන්නගේ එකතුවෙන් තමයි යන්න උයන්නේ එකතුවෙන් තමයි මේ සොරය. මේ දෙන්නගේ එකතුවෙන් තමයි යන්න යන්නේ එකතුවෙන් තමයි අයි හැදෙන්නේ. තේරුණාද? ඒ නිසා මේ අන්තිමට දීලා ඉන්න සුදු පාට අකුරු දෙකට අන්තිමට කිව්වට මේ අන්තිම පෙළියේ ඉන්න සුදු පාට අකුරු දෙකට අපි දෙන්නේ නම මොකක්ද? සංයුක්ත ස්වර හෙවත් මිශ්‍ර ස්වර. එහෙනම් සිංහල හෝඩියේ ස්වර අකුරු කොටස් තුනකට අපි වෙන් කරනවා. ඒ තමයි කෙටි ස්වර, ලඝු ස්වර, ලඝු ස්වර හෙවත් හස්ස ස්වර කියලා හඳුන්වනවා. ඇදෙන්නේ නැති අකුරු. ඇදෙන අකුරු අපි හඳුන්වනවා දීර්ඝ ස්වර, දික් ස්වර, ඊගාවට ගුරු ස්වර කියලා. ඊගාට තව වර්ගයක් අපිට හම්බ වෙනවා ස්වර දෙකක් එකතුවෙන් හැදිච්ච අකුරු දෙකක් මේක අස්සේ තියෙනවා. ඒ තමයි අයි අකුරයි. ඒ කියන්නේ අයි අකුර හැදෙන්නේ අ ඊ කියන ස්වර වලින්. අව් අකුර හැදෙන්නේ අ උ කියන ස්වර වලින්. ඒ අනුව අයි සහ අව් කියන්නේ ඒවට නම් කියනවා අපි මිශ්‍ර ස්වර හෙවත් සංයුක්ත ස්වර. පැහැදිලිද? මිශ්‍ර ස්වර හෙවත් සංයුක්ත ස්වර. දැන් හරිද ඒක දෙන්නකම්? හොඳයි. ඔය ටික තියෙවිදී යට ලියන්න. මේක චුට්ටක් එලි බලා ගන්න තප්පරයකින් ටක් ගාවා. රතු පාට අකුරු ඇදෙන්නේ නැහැ. කෙටි ස්වර, ලුහු ස්වර, ලඝු ස්වර, හස්ස. මේක ලියන්නේ හයන්න, රකාරාංශය, හල් සයන්න, වයන්න. හස්ස වචන කියනවා. හස්ස කියවෙන්නේ නැහැ ටිකක් නේ අඩු යා ආචිලා. දාත් ඇලිලා ඉතින් කියවෙන්නේ නැහැ කොහොමද නේ? හස්ස. හස්ස කියන්නේ හස්ස. බස්ස නෙවෙයි හස්ස. ටියුට් එකේ බස්ස කියලා තියෙනවා ඒක හදන්න. හස්ස. හරි නේද? ටයිප් කරන එක ඌව දන්නේ නැහැ බස්ස කියලා වෙනලා ගාලා දාන බස්ස කියලා. හරි. මකනවා. ඒරුවාද ඒ ටික සෙන්ටර් එක.
හරිද? යමු අපි යටට ඔක සම්පූර්ණ කරමු ගිහිල්ලා. ස්වර අක්ෂර තවත් අණු කොටස් තුනකට වෙන් කළ හැකියි. දැන් ඔබ දන්නවා. ලියන්න එතන කියන ස්වර අණු කොටස් තුන. ලියන්න මෙතන අපි කෙටි ස්වරෙන් ඉඳන් ලියමු නේද? කෙටි ස්වර. කෙටි ස්වර එහෙම ලියන්න. හරිද? කෙටි ස්වර. වරහන් ඇතුලේ ලඝු මහා ප්‍රාණ ගුයන්න. ලඝු ස්වර. ලුහු ස්වර. දැන් ඔයාලා ලුහුඩු දැන්නීම ලුහු කියන්නේ සුළු කියන අර්ථයෙන්. ලුහුඩු දැන්නීම පත්‍ර තියෙන නේද? ලුහුඩු. ලුහු. ලුහු ඉංජිනේරු. පොඩි ඉංජිනේරු නේ. කෙටි ස්වර කියනවා, ලඝු ස්වර කියනවා, ලුහු ස්වර කියනවා. අනික් වචන තමයි මේ තියෙන්නේ. බඩු මේ තියෙන්නේ. රස්ස නෙවෙයි තියෙන විතර හස්ස කරන්න. හස්ස රකාරාංශය දාන්න. හස්ස ස්වර තියෙන්නේ. යට තියෙනවා ඒක බලලා කියන්න. කෙටි ස්වර, ලඝු ස්වර, ලුහු ස්වර ඒවත් හස්ස ස්වර. මේ කට්ටිය ලුහු ස්වර කියලා කියන්නේ, ලඝු ස්වර කියලා කියන්නේ වරහන් කරන්න යට කට්ටිය. දෙවෙනි වර්ගයට යමු. දික් ස්වර. දික් වරහන් ඇතුලේ. දීර්ඝ. දීර්ඝ ස්වර. ආයි කියනවා ගුරු ස්වර. දීර්ඝ කියනවා මහ ප්‍රාණ ගයන්න. ආයි කියනවා ගුරු ස්වර. පැහැදිලි? අර කියන්නේ වට කෙටි ස්වර කියනවා, ලඝු ස්වර කියනවා, ලුහු ස්වර කියනවා, හස්ස ස්වර කියනවා. දික් ස්වර කියනවා, දීර්ඝ ස්වර කියනවා, ගුරු ස්වර කියනවා. මෙතන තුන්වෙනි කොටස අපි හඳුන්වන්න ලියන්න. සංයුක්ත ස්වර, මිශ්‍ර ස්වර. මෙතන සංයුක්ත ස්වර කියලා ලියන්න. මේ තුන්වෙනි එකේ සංයුක්ත වරහන් ඇතුලේ මිශ්‍ර. ලියාගත්තද? දැම්මම ලියලා ඉවර කරගන්න. දැම්ම මොක පාඩම් වෙලත් ඉවර වෙනවා ඒක. ඉවරද? සරල පාඩමක්. අමාරු එකක් නෙවෙයි. හරිද? අමාරු එකක් නෙවෙයි. මේකේ පාඩම් කරන්න තියෙන ඔය කෙටිසර් ලඝුසර් ලූසර් ඒවා නෙවෙයි. සිංහල හෝඩිය. සිංහල හෝඩිය පාඩම් කරන්න ඕනේ. තියෙන තැන පාඩම් කරන්න. අකුරට හිමි ස්ථානයේ පාඩම් කරන්න ඕනේ. අන්න එතකොට ඒක ඇති. මේ අපි අඳුන ගන්න ඕනේ අකුරු මේවා කියලා. මේවා ගැන අවබෝධයක් කරනවනේ කෙටිසර් කියනවා. ලූසර් කියනවා. අනිකේ මිශ්‍ර සර් ඒවා සංයුක්ත සර්. හරිනේ? ලියවන්නේ. මොකක්නම් ඒ ටික? අපිට මේ පල්ලෙහා තියෙන ඒවා ගැන විස්තරයක් දීලා මේ අර ටිකමයි. උච්චාරණ කාලය අඩු නිසා කෙටිසර යන්නමලේදී මෙතන ලියන්න පුතේ උච්චාරණ කාලය මාත්‍රා 1යි. මාත්‍රා වලින් තමයි අපි උච්චාරණ කාලය මනින්නේ. මාත්‍රා 1යි. මියුසික් එකම කරපුවා ඉන්නවනේ දන්න ඒගොල්ලෝ මාත්‍රා කතාව. නේ. මාත්‍රා 1යි. මාත්‍රා 1යි. මේ කිව්වා මාත්‍රා 1යි. කිව්වම මාත්‍රා 2යි. නේ. මාත්‍රා 1යි උච්චාරණ කාලය මාත්‍රා 1යි අර ටිකමයි මේ තියෙන්නේ. ඈ ඊ උ ඉරු ඉලු ඒ ඕ හරි මකන්න ඉස්සරහට යමු දෙවෙනි වර්ගය අපි කතා කරලා ආපු වර්ගයේ කෙටි ස්වර වලට වරයාවරු පුතේ මුල් පදයට එකතු වෙනවා මෙතන හදා ගන්න දැන් ලකුණු හදා ගන්න ස්වර වලට කියන එක තනි පදයක් වෙන්න ඕනේ ස්වර වලට වරයාවරු තුමා තුමි ඔක්කොම මුල් පදයට එකතු වෙනවා පද බෙදීමේ කෙටි ස්වර වලට සාපේක්ෂව මෙම ස්වර උච්චාරණය කිරීමට ගත වෙන කාලය වැඩි උච්චාරණය කියලා උතනදී උච්චාරණය කරන්න ගත වෙන කාලය වැඩි. ඒ නිසා අපි කියනවා මෙතන මාත්‍රා දෙකයි. මාත්‍රා කීයයිද මේ උච්චාරණ කාලය? මාත්‍රා දෙකයි. මේ උච්චාරණ කාලය මාත්‍රා දෙකයි. ඔය මාත්‍රා එකයි මේකේ මාත්‍රා දෙකයි. දැන් තේරුණානේ එහෙනම් දික් කියන්නේ ඇයි කියලා. දීර්ඝසර, දික්සර, ගුරුසර. ගුරු අකුරු කියන්නේ මේවා තමයි. ඇදෙන අකුරු. දැන් ඔයාලා දන්නේ ඔය ඝන පිහිටවීම කරනවා නේද? ඝන පිහිටවල නම් දානවා කියලා අහලා තියෙන්නේ. ඒ ඝන පිහිටවන්නේ පුතේ මේ දීර්ඝස්වර, ඊගාට කෙටිස්වර, මාත්‍රා ගණන්, ගුරුස්වර ඔක්කොම එකතු කරලා ගන්න. ඝන පිහිටවන්නේ. අනේ තුන්වෙනි වර්ගයට යමු. මිශ්‍ර ස්වර එහෙම නැත්නම් සංයුක්ත ස්වර. හරිද?
මෙන්න මේ කොටුව ඇතුලේ මේ ලියන අකුර ටිකක් ලොකුවට ලියන්න. හරිද? පාට පැනක් ගන්න. ලියන්න. ඉස්සලාම ලියන්නේ I අකුර. පිරෙන්න ලියන්න මේ. භූමි කකුල ලියන්න තු මේ ලොකු කොටුව දීලා තියෙන්නේ ඒ ලියන්න ඇති වෙන්න ලොකු ලියන්න. I. හරිද? මෙතන තව පාටක ලියන්න. වෙන පාටක් ගන්න. අව්. අව්. දැන් මේ දෙන හැදුන විදිය බලන්න. I හැදුනේ කොහොමද? මං කිව්වේ අර කලින්. ආ ධන I. අ I කියවන්න. අ I. ඔය අ I කියවෙන්නේ කවුද? I. ඔය ස්වර දෙකක් ඉන්නේ. මේ අයන්නත් ස්වරයක්, ඉයන්නත් ස්වරයක්. ස්වර දෙක. අ I. I. ඊගා එක්කෙනා බලමු. අ උ අ උ අව් අ උ කියවන්න. කියවන්න. අ උ. එතකොට අ උ අව්. ඕක තමයි කියවේ. තේරුණාද? අ I. I. ඔය ඒක කියවේ. තේරුණාද? ඒකයි මේගොල්ලන්ට මිශ්‍ර ස්වර හෙවත් සංයුක්ත ස්වර කියලා කියන්නේ. තේරෙන්න බෑ ඒක. හරි. මේක මම තේරෙන්න බෑ. ඉතින් හරි. හරිද පුතේ උතෙන්ට නිකන් ෂේප්ඩ් වැඩි මේ කතා කළේ ස්වර ගැන විතරයි. ඒක සරලයි. තුනකට විතරයි බෙදාගන්න. පොඩ්ඩක් නේ. පුළුවන් නේ. බැරි නෑ. නේ. හොඳයි මේක මම මකන්න වෙලා ලිව්වා නේද සම්පූර්ණ කරන්නේ මේ මෙතෙන්ට එකක්. හරි. එන්න යන ටක් කාලේ ඉස්සරහට ගිහින් උඩට ගිහින් යමු ආපහු. හරි. මෙතෙන්ට ඇවිල්ලා යමු ආපහු බලන්න. අකුරු කියන්නේ මොනවද? ශබ්ද ලියා දක්වන්න පාවිච්චි කරන සංකේත. අපිට අකුරු 60ක හෝඩියක් ඉගෙන ගන්න වෙනවා. අකුරු කීයක හෝඩියක්ද අපිට ඉගෙන ගන්න වෙන්නේ? මෙන්න මේ දීලා තියෙන අකුරු 60 හෝඩිය අයන්නෙන් පටන්ගෙන අව් වලින් ඉවර කරලා තියෙන අකුරු 60 හෝඩිය අපිට ඉගෙන ගන්න වෙනවා. මේ තියෙන්නේ අකුරු 60 අපි ඒක කියවුවා. මේ අකුරු 60 අපි ප්‍රධාන වශයෙන් ප්‍රධාන ප්‍රවේද දෙකකට වෙන් කළා. එකක් ස්වරාක්ෂර කියලා. මේ තියෙන්නේ ඒ ස්වරාක්ෂර 18 ස්වරාකුරු ඔක්කොම 18යි තියෙන්නේ. ඒ කියන්නේ මොකද? අයන්නෙන් පටන් ගත්තාම අව් දක්වාම ඉන්න ඔක්කොම අකුරු අපි හඳුන්වනවා ස්වර අකුරු කියලා. ඇයි මේවට ස්වර කියන්නේ කෙනෙකුට උත්තරයක් ඔබට දෙන්න පුළුවන් දැන්? මේවට ස්වර කියන්න හේතුව තමයි මේ අකුරු කාගවත් උදව්වක් උපකාරයක් නැතිව මේ අකුරු 18ම තනිව ශබ්ද කරන්න පුළුවන්. මේ අකුරු 18ම තනිව ශබ්ද කරන්න පුළුවන් අකුරු. ඒ නිසා තමයි මේ අකුරු වලට අපි ස්වර අකුරු කියලා කියන්නේ. හරිනේ? අපි ඒක මම පෙන්වුවත් එක්කනේ මෙහෙමයි ස්වර උච්චාරණය කරන්න කියලා. අපි මූලිකව මේ ස්වර අකුරු ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කර ගන්නවා. එක කාණ්ඩයක් තමයි මේවා ඇදෙන්නේ නැති අකුරු නිසා ස්වර 8ක් තියෙනවා. ඇදෙන්නේ නැති අකුරු. ඒවට කියනවා කෙටි ස්වර, ලඝු ස්වර, හස්ස මෙතන අපි වචන හැදුවා. හස්ස ස්වර කියනවා, ලඝු ස්වර කියලාත් කියනවා නම් හතරක් මෙතෙන්දී පාවිච්චි කළා. ඒ අනුව මෙතන අයන් අ ඇ ඉ උ ඉරු ඉලු එ ඕ. එහෙම අකුරේ ශබ්දයෙන් උච්චාරණය කරමු. අ ඇ ඉ උ ඉරු ඉලු ඒ ඕ කොහොමද අපිට මෙතන තියෙන්නේ අකුරු 8යි මේ අකුරු 8 ඇදෙන්නේ නැති හින්දා අපි කියන මේ උච්චාරණ කාලේ මාත්‍රා 1යි කියලා. ඒවට තව නමක් නම් අපි කීපයක් පාවිච්චි කරනවා. කෙටි ස්වර කියනවා, ලඝු ස්වර කියනවා, හස්ස ස්වර කියලා කියනවා. ඊට දෙවෙනියට අපි කතා කළා ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ කියලා මෙතන දීලා තියෙච්ච වචන ඔක්කොම අකුරු ඔක්කොම කීයද? තව 8ක් අපි සාකච්ඡා කළා. මේවා උච්චාරණ කාලේ මාත්‍රා දෙකයි ආ කියලා ඇදෙනවා. ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ කියලා මේවා ඇදෙනවා. උච්චාරණ කාලේ මාත්‍රා දෙකයි කියලා කිව්වා. ඊගාවට අමුතුම වර්ගයක් අපි කතා කළා. ඒ තමයි අයි සහ අව් කියන අකුරු දෙක. ඒගොල්ලෝ අයි හැදිලා තියෙන්නේ කාගේ එකතුවෙන් කියලාද මම දැන් කියලා දුන්නේ. අයි හැදෙන්නේ අයන්න ධන යන්න. ඇවිල්ලා තමයි අයි කියන අකුර හැදුනේ. අ ධන යි අයි. හරිද? ඊගාවට තව එකක් අපිට හම්බ වෙනවා අව් කියලා. අව් හැදෙන්නේ අයන්න ධන උයන්න. ඒ අනුව අව් කියන අකුරක් මෙහෙම ලියන. අවුට කොඹුවක් නැහැ මට කියන්නේ. අව් කියලා අකුරක් මෙහෙම ලියන. ඒ අකුර අපි හැඳින්වුවා නම් දෙකකින් ස්වර දෙකක් එකතු වෙලා හැදෙන නිසා මිශ්‍ර වෙනවා
සංයුක්ත වෙනවා කියන නමින් මිශ්‍ර ස්වර සහ සංයුක්ත ස්වර කියන නම් මේ සඳහා පාවිච්චි කරනවා. උතෙන්ට නම් ෂේප් නේ වැඩි. යමු ඉස්සරහට. ව්‍යංජන අක්ෂර, ගතකුරු, ගාත්‍රාක්ෂර. මෙන්න මේවා ගැන හඳුනා ගන්නයි. මෙතන තමයි වැඩිම බෙදීම් ටික තියෙන්නේ. දැන් මම ඔයාලට මේක පටන් ගන්නකොටම මේ මුල හරියේදීම මෙන්න මේ අකුරු දෙන්න ගැන කියලා දුන්නා. මේ දෙන්න දැන් නොදැන ඉන්න බෑ. මෙන්න මේ මෙයාට කියනවා අපි අනුස්වාරය කියලා. ඊගාවට මෙන්න මේ කොළ පාටෙන් මම දාන එක්කෙනාට මෙයාට කියනවා අපි විසර්ගය කියලා. දැන් කිව්වනේ. ඊගාට මම මේ අන්තිම අකුරත් කියලා දුන්නා. එයාට කිව්වේ අනුපදී උපදිමානය තේනද? ඔයගේ නම් එයා වෙනින් පාවිච්චි වෙනවා. හරි. හොඳයි. දැන් අපිට තියෙනවා පුතේ මේ අකුරු 42 වර්ග 7කට ප්‍රධාන වර්ග 7කට වෙන් කර ගන්න. දැන් ගිහින් බලමු මොනවද මේ වෙන් කරන්න වෙන වර්ග 7 කියලා. මේ තියෙන්නේ ඒ වර්ග 7. ඊළඟ පිටුවට ගියාම අපිට මොනවද හම්බෙනවා? මේ තියෙන්නේ අපිට අර ව්‍යංජන අක්ෂර මෙතන තියෙන පැහැදිලිවම දීලා ව්‍යංජන අක්ෂර තවත් අනු කොටස් ගණනාවකට වෙන් කළ හැකිය. එනම් මොනවද වේන් දීලා තියෙනවා වර්ගාක්ෂර, අල්ප ප්‍රාණාක්ෂර, මහා ප්‍රාණාක්ෂර, වර්ගාන්ත, සංඥක, අන්තස්ථාක්ෂර, ඌෂ්මාක්ෂර. මෙහෙම වර්ග කීපයක් දීලා තියෙනවා. වලට පුතේ මේකෙන් මේ ඔයාලා අහලා තියෙනවා. හරිද? මහා ප්‍රාණාක්ෂර කියලා જાතියක් අහලා තියෙනවා නිතර. සංඥක අක්ෂර කියලා જાතියකුත් අහලා තියෙනවා. වැඩිපුරම ඔබ අහලා තියෙන්නේ මෙන්න මේ වචන දෙක. එහෙනම් මොකක්ද? මහා ප්‍රාණාක්ෂර කියලා જાතියක් අහලා තිනවා. සංඥක අක්ෂර කියලා જાතියක් අහලා තියෙනවා. පහක්ම තව තියෙනවා නොඅහපු වෙයි. වර්ග අකුරු අල්ප ප්‍රාණ නේද? මහා ප්‍රාණ කියනකොට සමහර වෙලාවට කොහේ හරි ඉගෙනගෙන තියෙනවා නම් අල්ප ප්‍රාණ කියලා වචනයක් කියවේ. ඊට පස්සේ වර්ගාන්ත අක්ෂර, සංඥක අක්ෂර. ඒකත් අහලා තියෙනවා සංඥක අක්ෂර. අන්තස්ථාක්ෂර අහලා නැහැ, ඌෂ්මාක්ෂර අහලා නැහැ විශේෂයෙන්. උගන්නන එකකට සම්බන්ධ නොවුනා නම් හරි අහලා නැහැ. ඒතකොට මේ අකුරු වර්ග ටික මොනවද කියලා අපි බලන්න ඕනේ ගිහිල්ලා මේ මම අර කලින් සිංහල හෝඩිය ගාවටම ඔයාලා අරගෙන යනවා ආපහු. ඒ සිංහල හෝඩියෙම ආපහු ඔය ඒවට අදාළව බෙදන්නයි හදන්නේ. දැන් පේනවනේ සිංහල හෝඩිය. දැන් ඒවට අදාළව බෙදන්නයි හදන්නේ මම. හරි. මම ඉස්සෙල්ලාම වර්ග අකුරු කියලා කොටසක් මට කිව්ව මතකද? මම පෙන්නුවා අතරින් මතකද වර්ග අකුරු කියලා කට්ටියක්. ඔන්න ඒ වර්ග අකුරු වලට අදාළව මෙන්න මේ 25ක් අල්ලා ගන්නවා. මෙතනින් මේ අතර 5ක් ගියා. ඒ කියන්නේ මේ දකුණු පැත්තට ගියා 5ක්. පල්ලෙහාටත් ගියා 5ක්. 2යි 3යි 4යි 5යි. මේ මන් මෙන්න මේ වර්ණ දාපු කොටුව ඇතුලේ අකුරු තියෙන ඔක්කොම 5 25. හරිද? මෙන්න මේ අකුරු 25 අපි හඳුන්වනවා වර්ග අකුරු කියලා. කියන්න. ඒවැ නම කියන්න මට. වර්ග අකුරු. දැන් මේ වර්ග අකුරු හඳුන්වන්නේ නැත්නම් මේ වර්ග අකුරු අපි උච්චාරණය කරන්නේ මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ පේලියට අදාළ වෙන්නේ මේ පැත්තට. දකුණු අතට යන්නේ. අපි ඔක්කොම කියවන්නේ දකුණු අතට. මෙහි ඉඳන් මෙහාට කියවන්නේ. වමේ සිට දකුණට අපි භාෂාව අපි උච්චාරණය කරන්නේ. මේ අකුරු ඔක්කොම මේ වර්ග අකුරු කියවෙන්නේ වමේ සිට දකුණට. එහෙනම් මෙන්න මේ අකුරේ මුල් ළමින් කියන්න මෙයාව. මොන වර්ගයේද කියලා අහුවොත් ඔබෙන් මෙන්න මේ අකුරු පෙළම, ඒ කියන්නේ මම ඊතලේ දාපු පැත්තට මේ අකුරු පෙළම කවුද? ක වර්ගයේ අක්ෂර. කියන්න බලන්න. ක වර්ගයේ අක්ෂර. ක වර්ගයේ අක්ෂර කිව්වම කයන්න අයිති නැද්ද? නෑ අයිති. නැත්නම් 25ක් හැදෙන්නේ නෑ. 20 නේ හැදෙන්නේ. ක ක ග ග ං. ඕම් ක වර්ගයේ අක්ෂර. දැන් මෙතන එහෙනම් මොන වර්ගයේ අක්ෂරද? ච වර්ගයේ. මෙතන ට වර්ගයේ. මෙතන ත වර්ගයේ. මෙතන ප වර්ගයේ. කොහොම සිංහල හෝඩිය තුල අපි මූලිකව බෙදා ගන්නවා අකුරු 25ක් ව්‍යංජනාංශයෙන් අල්ලා ගන්නවා අකුරු 25ක්. ඒ අකුරු 25 අපි මූලයෙන් වෙන් කරලා දෙනවා මුල් අකුරේ ශබ්ද නාමය අනුව. මුල් අකුරේ ශබ්ද නාමය කයන්න නම් ඒ වගේ හඬවල් ටිකක් තමයි එතනින් දකුණු පැත්තට කියවෙන්නේ. කා ක ගා ග ං කිව්වහම කියවෙන්නේම ක ශබ්ද ටිකක්. කට අනුරූප නිකන් කගේ නෑදෑ යාළුවෝ ටිකක් තමයි මේ අතර කියවෙන්නේ. ච ශබ්දේ චා ච ජා ජ ඤ ඔය ඔක්කොම ච ශබ්දයක් තියෙනවා. ටාට ඩාඩ න තාත දාද න පප බබමනේ මේ විදිහට එහෙනම් ක වර්ගය ච වර්ගය ට වර්ගය ත වර්ගය සහ ප වර්ගය යනුවෙන් අකුරු ඔක්කොම 25ක් මෙතෙන්දී අපිට හම්බ වෙනවා. හරිද?
අකුරු 25ක් හම්බ වෙනවා. මෙතන මුකුත් කරන්න ඕනේ අපි පල්ලෙහාට යමු. ඒ අකුරු 25 මෙන්න මෙතන ලියන්න ඕනේ. අක්ෂර 25ක් වර්ගාක්ෂර ලෙස හැඳින්වෙන්නේ මේ අකුරු වලට වර්ග අකුරු කියන්නේ නිශ්චිත හේතුව ලෙස කියන්නේ මේ අර මුලින් තියෙන අකුරේ ශබ්දය තමයි එතනින් එහාට අකුරු වල පාවිච්චි වෙන්නේ කියලා කියනවා. හරි. එහෙනම් අපි ලියාගෙන යමු. මෙන්න මෙතනින් පටන් ගමු. කොතනද පටන් ගන්න? මෙතන. මම දැන් මේක පාට කීපයකින් ලියමු. මේ අතර ලියන ඒවා එක පාටක ලියන්න. ක හරිද? ගා ග මහපා ං කක ගග ං අර ඩ වගේ අත්තක් නැහැ එළියට. මේකට අත්තක් නැහැ. අත්තක් අවු ඩ වෙනවනේ. හරි. ඊගාවට මම මෙතන කළු දාගෙන ලියනවා. චා ඒ චා වර්ගේ නම් ඡායන එකනේ. චා ච ජා ජ ඤ. ඊගාවට අපිට හම්බ වෙනවා ටා වර්ගය. ටා එයාගේ මහප්‍රාණ ට යා එයාගේ මහප්‍රාණ ඩ න කියන්නේ ඊගාට ත වර්ගය. තා ත දා ද න තත තත. ඊගාවට ප වර්ගය. පා ප ලා ම. ඔන්න අපිට ආපු වර්ග අකුරු 25. දැන් වෙන් කරගෙන බලමු අපි මේ පැත්තට. ඒ කියන්නේ මෙතෙන් සිට මෙහාට යන අකුරු මොනවද ඔක්කොම? ඒ ක වර්ගය අකුරු කියන කා ක ගා ග න චා ච ජා ජ ඤ තා ට ඩා ඩ න තා ට ඩා ධ න පා ප බා බ න. ඔහොම අපිට මෙතන හම්බ වෙනවා ඔක්කොම වර්ග අකුරු කීයක්ද? 25ක්. දැන් මේක හිතන්නකෝ වර්ග අකුරු 25ක්ම ගියහම තව ඉතුරු වෙන්නේ අපිට 48ක් 42ක් නේ ඔක්කොම නේද? ඒකට 60න් 25ක්ම අඩු වෙලා නේ. 25ම අඩු වෙලා. දැන් අපිට හිතනවා ඉතුරු ගන්න නැහැ. මේ අකුරු මේ වර්ග අකුරු ASCII තියෙන හැම පේලියක්ම අපි ආපහු වෙන කාණ්ඩ වලට බෙදනවා. වෙන වෙන කාණ්ඩ වලට ආපහු අපිට බෙදාගත්තා මේ 25ම ආයි අල්ලගත්තා. දැන් එන මේ 25 මූලික වර්ග අනුව කචට තප මේගොල්ලන්ගේ මහා ප්‍රාණ කාචට තප ගජට තප මේගොල්ලන්ගේ මහා ප්‍රාණ ගාජට තප ඥන නම් මෙන්න මේ අකුරු වලට කියනවා නාසික අකුරු කියලා. අපි ඒක බලමු. හරිද මේක සම්පූර්ණ කරගත්තද වගුව? හරි. දැන් යනවා පුතේ අපි මෙන්න මෙතනට ආපහු වරයි යනවා. හරි. මෙතන දැන් මූලික ඔබට මතක ඇති අකුරු 25ක් අපි අල්ලගත්ත මතකද? 25ක් අල්ලගත්තා. මෙන්න මේ 25 ASCII ඉන්නවා තව බෙදීම් වලට යන්න වෙන අය. උදාහරණයක් විදිහට මම මෙන්න මේ කොළ පාට දාන පේලිය බලන්න. කචට දාන්න. මේ පේලිය බලන්න. ගජට දාන්න. හරි. මේ දම් පාට පේලිය බලන්න. හරි. දැන් කියවනේ මේ කොළ පාට පේලිය පළවෙනි එක. පළවෙනි පේලිය යටට කියවට කොළ පාට මේ අතට තියෙන කට්ටිය ගන්න. කචට දාන්න. දැන් මේ ඒක ළඟම ඉන්න රෝස් පාට පේලිය කියවනේ කාචට තාප. දැන් කොළ පාට පේලිය ගා ජ ඩ ඩබ. දැන් රෝස් පාට පේලිය ගා ජ ඩ ඩබ. ඒ කියන්නේ එහෙනම් මේ කොළයි රෝසයි වල මොකක් හරි වෙනසක් තියෙනවා. ඒකනේ ඒනේ දෙපාරක් කියලා බලන්න කිව්වේ. එයි දැන් මොකද්ද මේකේ තියෙන වෙනස ඔබට පේන්නේ? කචට තප කියන්න දවල්ට කාලා නැති උනත් පුළුවන් කචට තප කියලා කියන්න. අඩු බලයකින් අඩු හඬකින් උච්චාරණය කරන්න. අල්ප ප්‍රාණ අඩු පණකින් අඩු ප්‍රාණයකින් අඩු බලයකින් උච්චාරණය කරන්න. අල්ප ප්‍රාණ.
ගජටටප ගජටටප මේ වගේ නෙමෙයි වැඩි බලයක් වැඩි ප්‍රාණයක් දාන්න ඕනේ මේ රෝස පරතීරු උච්චාරණය කරන්න. ඒ නිසා මහා ප්‍රාණයක් අවශ්‍ය නිසායි අකුරු වලට අපි කියනවා මහා ප්‍රාණ කියලා. එහෙනම් කාණ්ඩ දෙකක් මෙතන අපි හොයාගත්තා තව. මොනවද? ඒ හොයාගත්ත කාණ්ඩ දෙක මොනවද? එන්න මෙන්න මෙතෙන්ට බලන්න. අල්ප ප්‍රාණාක්ෂර උච්චාරණය අඩු ප්‍රාණයකින් උච්චාරණය කරන නිසා අල්ප ප්‍රාණ යන නම විදියට අඩු බලයකින් අඩු ප්‍රාණයකින් බුදු උච්චාරණය කරන්නේ. ඒ නිසා තමයි මේගොල්ලන්ට අල්ප ප්‍රාණ කියන්නේ අකුරු 10යි. මේ හිස්තැන් මත ලියාගෙන යන්න කොටුව ඇතුලේ ලියන්න ටිකක් ලොකුවක් ලියන්න. කොටුව පිරෙන්න ලියන්න. හරිද? අල්ප ප්‍රාණ එහෙනම් කා ච ත තා ප. හරි. ඊගාවට ගජර දබත් වෙන පාරක ලියමු. ගා ය ද තා බ. හරි. කචර තප ගජර තප. කචර තප ගජර තප. මේ අකුරු වලට කියනවා අඩු ප්‍රාණයකින් උච්චාරණය කරන හින්දා අල්ප ප්‍රාණ. ඔන්න පටලව ගන්න එපා යාලි. අඩු අඬකින් අඩු ප්‍රාණයකින් උච්චාරණය කරන නිසා මෙතන තියෙන අකුරු 10ට අපි කියනවා මොකක් කියලාද? අල්ප ප්‍රාණ අකුරු. හරි. අල්ප ප්‍රාණ. මේගොල්ලන්ටම අනුරූප මහ ප්‍රාණ කට්ටියකුත් ඉන්නවා. හරිද? මේගොල්ලන්ටම අනුරූප මහ ප්‍රාණ කට්ටියකුත් ඉන්නවා. ඒ 10 අපි ලියන්නේ මෙතන. හරි. ඔන්න බලන්න කා. හරි මේ ඡයන් වෙනුවට මහ ප්‍රාණ ඡයන් අපි මෙතෙන්ට දෙනවා. ඔන්නෝම ඇතුළට කරකරන්න ගන්න ඡා. ඊගාට ටයන්න වෙනුවට ත ත ඊගාට ෆ. ඊගාට මේගොල්ලන්ටත් ඉන්න අනුරූප. ඒගොල්ලන්ටත් අනුරූප ඉන්නවා. ගා මහ ප්‍රාණ ගා. ජ මහ ප්‍රාණ ජ. සජ්ජායන එහෙම කියලියනව නේද? ඔව් ජ. ජ. ඊගාට ඩ මහ ප්‍රාණ ඩ. ද මහ ප්‍රාණ ද. බ මහ ප්‍රාණ බ. එහෙනම් කොටස් දෙකක් මෙතනින් සම්පූර්ණයි. හතෙන් තුනක් අපි ඉගෙනගෙන ඉවරයි. කියන්න මේක ඉක්මනට. දෙකම සම්පූර්ණ කරන්න අල්ප ප්‍රාණ කොටුවත් සම්පූර්ණ කරන්න මහා ප්‍රාණ කොටුවත් සම්පූර්ණ කරන්න අවබෝධයෙන් කරන්න. අල්ප ප්‍රාණ කියන්නේ ඇයි? අඩු බලයකින් උච්චාරණය කරන නිසා. අකුරු 10යි. මහා ප්‍රාණ කියන්නේ ඇයි? වැඩි බලයකින් වැඩි හඬකින් උච්චාරණය කරන නිසා මහා ප්‍රාණ අකුරු කියලා කියනවා. ඒවත් අකුරු 10යි. ලියාගත්ත නේද මේක? හරි අපි යනවා මේකේ ඉතුරු කොටස කතා කරන්න. හතර. දැන් අපි මේ හෝඩියෙන් මෙතෙන්ට ඇවිල්ලා බැලුවොත් දැන් අපි මෙහෙම වර්ග අකුරු 25ක් කියලා වෙන් කරගත්තානේ. ඔය වෙන් කරගත්තානේ. ඔය වෙන් කරගත්ත එකේ දැන් අපි අඳුනාගෙන තියෙනවා මෙන්න මේ මේ පේලි හතරම අඳුනාගෙන ඉවරයි. මේ පේලි හතරම අඳුනාගෙන ඉවරයි. දැන් අපිට අඳුනා ගන්න තියෙනවා මෙන්න මේ කොළ පාට පේලි. හරි. කොළ පාට පේලි. ඊළඟ පේලිය නම් ඔයාලා දන්නවා. මේ කහ පාට පේලිය දන්නවා ඔයාලා. පොඩි කාලේ ඉඳන් දන්නවා මේ කට්ටිය. නෑ බෑ යාළුවෝ ඔයාලා. ඒ කාලේ ඉඳන්ම දන්නවා ඔයාලා. හා. දැන් බලමු මේ ටික ගැන අපිට ආයි වැඩක් නෑ කතා කරලා. කවුරු ගැන කතා කරලා වැඩක් නෑ. මේගොල්ලෝ ගැන අපි කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දැන් අපි වෙන් කරගෙන ඉවරයි. වර්ග අකුරු 25න් 20ම අල්ප ප්‍රාණ 10කුත් මහා ප්‍රාණ 10කුත් ලෙස ගියා. දැන් යනවා මෙන්න මේ න ඤ න නාම කියලා අකුරු ටික කරා. ඒකුළු නිකන් උච්චාරණය කරන්න බලන්න නිකන් නාහෙට අපි යන්නේ. ඔය එන්නේ නැහැ શબ્දේ පිටට. එන්නේ නැහැ ඔය. શબ્දේ එන්නේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ උච්චාරණය කරන්න නාහෙන් සපෝට් එකක් ඕනේ. ඒ නිසා මෙයාලට වෙනම නමක් පාවිච්චි කරනවා. ඊගාවට මේගොල්ලෝ වර්ග අකුරු පේලිය අගම තීරුව නියෝජනය කරන්නේ මේ අගම තීරුවනේ මෙතන ඉන්නේ. මේ අගම තීරුව නියෝජනය කරන නිසා තව නමක් පාවිච්චි කරනවා. නාසය අනුව උච්චාරණය කරන නිසා තව නමක් පාවිච්චි කරනවා. ඒ අනුව මේ අකුරු පේලියට
නම් කීයක් පාවිච්චි කරනවද ඔය කොළ පාට අකුරු කෙලියට? 3ක්. හරිද? මේ අන්තිම කට්ටිය නම් ඔයාලා දන්නවා ඒගොල්ලෝ සංඥක අකුරු. මම මේක මගලා යනවා ඉතින් පල්ලෙහාට උඩ කර ගාවට. හරි. මෙතන බලන්නකෝ අන්න අපි කතා කරපු වර්ග මේ වර්ගාන්තාක්ෂර, නාසිකාක්ෂර, අනුනාසික අක්ෂර. ඔය නම් තුනම මෙයාලට පාවිච්චි වෙනවා. බලමු. වර්ගාක්ෂර වල කියලා හදන්න මෙතන වන කියලා තියෙන වල කියලා හදන්න. වර්ගාක්ෂර වල අවසාන තීරුවේ ඇති නිසා වර්ගාන්ත යන නමයි. දැන් ගිහින් බලමුකෝ ඔය කතාව. වර්ගාක්ෂර වල අවසාන තීරුවේදී මේගොල්ලෝ ඉන්නේ කියලා. නේද? මේ තියෙන්නේ වර්ගාක්ෂර ටිකනේ. මේ 25 නේ ඉන්නේ. හරිද? ඔන්න 25. මේකේ අවසාන තීරුවේ නේද ඉතින් මේගොල්ලෝ ඉන්නේ. හරිනේ. හරිනේ. නේ? වර්ගාක්ෂර වල අවසාන තීරුව නියෝජනය කරන නිසා මේගොල්ලන්ට කියනවා වර්ගාන්ත අකුරු කියලා. කවුද කියන්නේ ඒගොල්ලන්ට? වර්ගාන්ත අකුරු. වර්ගාන්ත. හරි. ඊගාවට නාසයේ අනු උච්චාරණය වෙන නිසා ඒගොල්ලන්ට කියනවා මේ කියනවා වර්ගාක්ෂර වල අවසාන තීරුව නියෝජනය කරන නිසා වර්ගාන්ත. නාසයෙන් උදව්වක් ලැබෙන නිසා නාසික. නාසයට අනු උච්චාරණය කරන නිසා අනුනාසික. කොහොම නම් කීපයක් මෙතන යෙදෙනවා. දැන් අපි ලියමු මේ අකුරු ටික මෙන්න මේ දැන් කොටු මත. මොනවද මේ අකුරු ටික? න ඤ න නා. න අකුරු. ඊට පොඩි ඤ යන්න. මූර්ධජ ණ යන්න. දන්තජ ණ යන්න. මයන්. මාඤ්ඤන නම්. මෙන්න මේ අකුරු තමයි මෙතන අකුරු ඔක්කොම තියෙන්නේ 5යි. මේ අකුරු 5 තමයි අර නම් තුනෙන් හැදෙන්නේ. මොකක්ද? අනුනාසික කියනවා, නාසික කියනවා, වර්ගාක්ෂර වල අවසාන තැනට වර්ගාන්ත කියලා කියනවා. වර්ගාන්ත කියලා කියනවා. ওই විදිහට නම් පාවිච්චි කරන මේගොල්ලන්ට 3ක්. මම මෙතන හිස්තැන් දෙකක් දීලා තියෙනවා නේද? ඒ හිස්තැන් දෙක දීලා තියෙන්නේ මෙන්න මේගොල්ලෝ එදින වචනයක් ලියන්න. මම එදින වචනයක් ලියන්න බලන්න. හරි. ඉස්සරම මේක ගැහුවේ කොහොමද? ඔන්න ඔහොම ගැහුවා. ලංකාව. කෙළුවේ මෙහෙම. දැන් මේ වැරදිද? නෑ හරි. බිඳුව වෙනුවට තමයි මේ ං શબ્දේ දාලා තියෙන්නේ. බිඳුව. බිඳුව වෙනුවට තමයි මේ ං શબ્දේ දාලා තියෙන්නේ. තේරෙනවද කියන්නේ? බිඳුව වෙනුවටයි ං શબ્දේ දාලා. ලංකාව. ඊළඟ මෙන්න මේ දෙවෙනි අකුරත් වේදෙන වචන ලියමු අපි. ඥානය. ඥානපාල ඥාන කතා ඔක්කොම ලියන්නේ ඥානෙ මේ විදිහට. මූර්ධජ නයන්න. තව ඥානෙ ලියන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ කොහොමද අපි ඒක තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. මේ විදිහට ඥානෙ ලියනවා. මේ ඥායන්නයි මේ ණයන්නයි වෙනස්කම අඳුනගන්න. උඩේකේ මූර්ධජ නයන්න නම් ඥ නම් මූර්ධජ නයන්න. මේකේ ඥ නම් මූර්ධජ නයන්න. දන්තජ නයන්න. ඔය විදිහට මේ දෙකේ වෙනස්කම් ඔබ හඳුනා ගන්න ඕනේ. මෙතන ලියන්න මේ ඥානය කියන වචනේත් ඔය ඉස්තන මත ලියන්න. දෙවෙනි ඇල්ලුව එක නෙමෙයි පළවෙනි ඇල්ලුව ඥානය. ඔන්න ඕක. හරිද? මම කරනවා. අපි පස්වෙනි වර්ගයේ කතා කරන්න යන්නේ තව වර්ග දෙකයි තියෙන්නේ. සංඥක අක්ෂර අර්ධ අනුනාසික අක්ෂර. මේවා ඉතින් පොඩි කාලේ ඉඳන් මේ අකුරු සංඥක අකුරු කියලා අපි හැමදාම අහලා තියෙනවා. අහලා තියෙනවනේ. නේ? බලන්න සංඥක අකුරු ටික කවුද කියලා ගිහිල්ලා. කවුද මේ කට්ටිය? මේ ගාජඩ දාපු. හරිද? මේ ගැන මහා ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ මම. මේ සංඥක අකුරක් හැදිලා තියෙන විදිය විතරක් කියලා දෙනවා. සංඥක අකුරක් හැදිලා තියෙන පුතේ මෙන්න මේව හල් අකුරයි. ගන්න. අර්ධ මාත්‍රාවයි. මේ අර්ධ මාත්‍රාව කියන්නේ මේ සංඥක අකුරු වලට ඔයාලට දන්නවද මෙහෙම අත්තක් තියෙනවා කියලා. මේ අත්ත තමයි මේ ගලවලා අරගෙන ඔය අර්ධ මාත්‍රාව කියලා මම ඔය උඩපේරී ලිව්වේ. අර්ධ මාත්‍රාව. ගන්න. අයන්.
දැන් බලන්න එහෙනම් මේ සංඥක අකුරක් හැදෙන්නේ කොහොමද? හල් ව්‍යංජනයයි අර්ධ මාත්‍රාවයි අයන්න එකතු වෙලා තමයි සංඥක ද වගේ අකුරක් හදන්නේ. ඒතර ඔබ ජයන්න හැදෙන විදිහ හිතන්නකෝ බලන්න. හල් ජයන්නයි ඊගාට අර්ධ මාත්‍රාවයි ධන අයන්නයි තමයි කවුරු හැදෙන්නේ? ජ ජ. හරිද? තේරුණාද? සංඥක අකුරක් කියන්නේ කවුද කියන එක ගැන වැටහීමක් ආවද? ඒ ආවනම් එච්චරයි. සංඥක අකුරක් කියන්නේ කවුද කියලා පොඩි දල පැහැදිලි කිරීමක් වුණාද? හරි. එන්නකො එතන ටියුට් එකට අපි සංඥක අක්ෂර අර්ධානුනාසික. මෙම අක්ෂර තවත් අක්ෂරයක් සමග සංයෝග වීමෙන් සෑදී ඇති නිසා සංඥක සෙවත් මෙහිවත් අර්ධානුනාසික යන නමයේදී. දැන් මේ හිස් කොටු මත ලියාගෙන යමු. අපි අකුරු ටික ගා ය ද දා බ ගන්නද දා. දැන් මේ එක අකුරක් හැදෙන විදිය චුට්ටක් ලියන්න. සංඥක ගයන්න හැදෙන විදිය ලියන්න. ක් ගන්න අර්ධ මාත්‍රාව. ඒක තේරෙන තර මාත්‍රාව ලියන්න. ධන සමානයි. මොකද හැදෙන්නේ? මෙන්න මේ ග කියන අකුර හැදෙනවා. යම් හේකින් මේක නැති වුණොත් හැදෙන අකුර මොකක්ද? ගයන්. මේ දෙකේ වෙනස්කම් ඕන තරම් තියෙනවා. ඒක මේ සංඥකේ නැති වුණාම වෙන අදහස. ඕන තරම් වෙනස්කම් තියෙනවා. හරිද? ජයන් හැදෙනෙත් එහෙමයි. මේකේ වචන නැත කියලා ලියන්නේ. ජයන් ඉස්සරහට වචන නැහැ. ඒ ඉස්සර හත ශ්‍රේණිය පොතේ හත ශ්‍රේණිය පොතේ ගණන ඉජු කියලා ව්‍යවහාරයක් පාවිච්චි වෙනවා. නමුත් දැන් ඔබට උගන්වන්න කියලා කියන්නේ මේකෙන් වචන නැහැ. නූතන විහාරයේ සංයක ජයන්නේ කියන වචන නැහැ කියලා තමයි උගන්වන්නේ කියලා. වචන නැහැ. සංයක ඩයන්නේ වචන ටිකක් කියන්නකො සංයක ඩයන්නේ. හොඬ හොඬ හොයන්න සංයක ඩයන්නේ. අඬ නැත්තම් හඬ හයන්න සංයක ඩයන්නේ. හඬ හඬ සංයක ඩයන්නේ කද කඳ කඳ පොල් කඳ කඳ සංයක බයන්නේ හරිම ලේසි මතකයි. අඹ දඹ හරි ඒ වගේ අපිට වින් කරගන්න දැන් තේරුණා සම්පූර්ණ කළා හරි මකන්නම් යමු අපි 6 වෙනි වර්ගයේ බලන්න. මේ 6 වෙනි වර්ගයට එනකොට යන් ආපහු අර chart එකට 6 වෙනි වර්ගයට එනකොට වෙලා තියෙන දේ බලන්නකෝ. අපි මෙච්චර අකුරු තෝගයක් දැන් අඳුරගෙන තියෙනවා. මේ සෙට් එකම අපි දන්නවා. සෙට් එකම අපි දන්නවා. අල්ප ප්‍රාණ කියලා 10ක් වෙන් කරගත්තා, මහා ප්‍රාණ කියලා 10ක් වෙන් කළා, නාසික්‍ය අර්ධානුනාසික කියලා තව 5ක් වෙන් කරගත්තා, සංයක කියලා 5ක් වෙන් කරගත්තා. ඔක්කොම අකුරු 25 මේ විදිහට වෙන් කරලා අරන් තියෙනවා. දැන් මේ තව අපිට අහුවෙච්ච නැති සෙට් එකක් ඉන්නවා ඉතිරි වෙලා. ඒ මෙන්න මේ කට්ටිය. කොළ පාට කට්ටිය. ඊගාවට මේ කවුද? කහ පාට කට්ටිය. මේ දෙගොල්ලෝ තමයි ඉතිරි වෙලා ඉන්නේ. මේ දෙගොල්ලෝ ඉතිරි වෙලා ඉන්නේ. මේ දෙගොල්ලෝ ගැනයි හදාරන්න යන්නේ. මේ යරලව කියලා කියන පුතේ අන්තස්තක්ෂ. අන්තස්ත කෙනකේ අර්ථය තමයි අතරෙහි පිහිටි කියන්නේ. මොකද මේ අතරෙහි පිහිටි කියන්නේ? මෙයාලගේ ලක්ෂණ බැලුවාම ස්වරේක ලක්ෂණේ වෙන, ඒ කියන්නේ මේගොල්ලන්ගේ හල් ස්වභාවය තනි උච්චාරණය කරගන්න පුළුවන්. හරිද? මේගොල්ලන්ගේ හල් ස්වභාවය මේකනේ. තනි උච්චාරණය කළ හැකි නෙමෙයි. මේගොල්ලයි අයන්නත් එක්ක මික්ස් කරන්න ඕනේ නැහැ. තනියෙන් කිව්වේ. මෙයා කියවන්න බෑනේ ඊ කියලා කියවේ. මෙයා ල් කියලා කියවේ.
මෙයා කියලා. මෙයා ඌ කියලා. ඇයි දන්නවද මේගොල්ලෝ ඔය විදිහට තනියෙන් උච්චාරණය කරන්න පුළුවන් ව්‍යංජනස් ඉන්න කට්ටිය. මේගොල්ලොන්ගේ ය කිව්වහම ඊ කිව්වහම මේ ආසේ ඉන්න ස්වරයක් හැංගිලා. ඊ කිව්වහම ඊ ශබ්දයක්. ල් කිව්වහම ඉලු ශබ්දයක්. අල්ලලා තියෙන chart එක ලිව්වේ. කිව්වහම ඉරු ශබ්දයක්. ඌ කිව්වහම ඌ ශබ්දයක්. ඔන්න තේරුණාද? ඔන්න සිංහල හොඩියේ තේරුණාද? මේ අකුරු හතරක් තියෙනවා විශේෂයෙන්. මේ අකුරු හතර නිකන් අමුතු අකුරු හතරක්. අන්තස්ත අකුරු කියලා කියනවා. අතරෙහි පිහිටි ලක්ෂණ මේගොල්ලෝ පෙන්වුම් කරනවා. ඒ තමයි මොකද්ද? ව්‍යංජනයේ ස්වරයක උදව් නැතිව තනිව උච්චාරණය කරන්න පුළුවන් වීමත් නේද? ඒකම ව්‍යංජන පේලියට දාලා තියෙන අනික් හේතුව තමයි මේගොල්ලෝ ස්වරත් එක්ක එකතු කරලා උච්චාරණය කරලා පිල්ලම් දා ගන්නත් පුළුවන්. ඔන්නේ කාරණා නිසා මේ අකුරු හතර අපි වෙන් කරනවා අන්තස්ත අකුරු කියලා. මොනවා කියලාද වෙන් කරන්නේ? අන්තස්ත අකුරු. කියන්නේ වචෙන් නැවත අන්තස්ත අකුරු කියලා ওই ටික අපි වෙන් කර ගන්න ඕනේ. හරි. එන්නකො මෙතෙන්ට බලන්න. අන්තස්ථාක්ෂර මෙතන තස් කියනකොට මෙන්න මෙතෙන්ට අර විසර්ගය දාන්න ඕනේ. අන්තහ දෙවෙනි අන්තහපුරය. ඒකමයි මතක් වෙන්නේ. අන්තහ අන්තස් තස් කොහොමද? අන්තස්ථාක්ෂර කොහොමද? ඒ කියන්නේ මෙතන මෙන්න මේ අකුර ASCII මේ දෙන්න ඉන්නොත් ස්වරවල ලක්ෂණ සහ ව්‍යංජනවල ලක්ෂණ සාහිත්‍ය බැවින් අන්තස්ථාක්ෂර යන නමයේදී වරහන් ඇතුළේ යන අතරෙහි පිහිටි ගුණාංග කියන මෙතන අතරෙහි පිහිටි ගුණාංග මේ අකුරු වලට තියෙනවා. මේ අකුරු හතරට යාරලව කියන අකුරු හතරට අතරෙහි පිහිටි ගුණාංග කියන්නේ මොනවද? ස්වරවල ලක්ෂණක් තියෙනවා. ආයි මොකක්ද? ව්‍යංජනවල ලක්ෂණක් තියෙනවා. ඔන්න ඒකයි අපි ඒ ඔක්කොම අතරෙහි පිහිටි ගුණාංග පෙන්වන්න කරන අකුරු කියලා කියනවා. හරි. හරි. යමු අපි මේ පල්ලෙහා පොළේට බලන්න ඊළඟ පිටුවට යන්න බලන්න. මෙතන ලියන්න මේගොල්ලන්ගේ අකුරු ටික. යා ල හරි. මේගොල්ලන්ගේ කාල ස්වභාවය කවුද? මේ හරි කියන්නේ ඊ. මෙයාගේ මෙයාගේ එල් මෙයාගේ ඌ මේගොල්ලොත් එක බැඳිලා ඉන්න ස්වර ටික මේ යටින් ලියමු. යයන්නත් එක්ක ඊ කිව්වම යන්න බැඳිලා ඉන්නේ. හල් රයන්නත් එක්ක කිව්වම ඉරු යන්න බැඳිලා ඉන්නේ. හල්ලා යන්නත් එක්ක ඉලු කිව්වම ඉලු යන්න බැඳිලා ඉන්නේ. හල්වා යන්නත් එක්ක ඌ කිව්වම ඌ බැඳිලා ඉන්නේ. ඔය විදිහට අපිට මේ ටික වෙන් කර ගන්න පුළුවන් නේ. මේ ආකාරයට කොටස් කීපයක. හරි. දැන් මේ බෙදීම් වල අපි අවසාන බෙදීමට යන්නේ. අවසාන බෙදීමට අපි යන්නේ තමයි 7 වෙනි බෙදීම. ඌෂ්මාක්ෂර. ඌෂ්ම කියන එකේ අර්ථය තමයි උණුසුම් කියන එක. ඌෂ්ම කියන එකේ අර්ථය මොකක්ද? උණුසුම් කියන එක තමයි ඌෂ්ම කියන්නේ. ඌෂ්ම. මේ සිංහල හෝඩිය බැලුවහම මේකේ ඔබට පේනවා ඇති අවසානම කොටස. අන්තිම. මේ අකුරු සෙට් එක ඔක්කොම මම කොළ පාට දාපු අකුරු මෙතන තියෙන 2යි 4යි 5. මේ අකුරු පහ ලයන්න නැහැ. මේ අකුරු පහ ඌෂ්ම අකුරු. මොකද මේගොල්ලෝ උච්චාරණය කරනකොට මුඛයෙන් උණුසුම් වායු ධාරාවක් පිට වෙනවා. ෂා සා හා කියලා බලන්න. හා මේ අතර හරවල හා කියන බලන්න. හා හොඳට දැන්. හරිද? අද ෆ කියන්නේ ඉතින් එච්චර දැනෙන්නේ නැහැ උණුසුම. නමුත් උණුසුමක් දැනෙනවා නේ. ෆ එහෙනම් සිංහල කෝඩි අපි හඳුනා ගන්නවා අන්තිම හඳුනා ගැනීම ලෙස මොකද්ද? මෙතන තියෙනවා අකුරු හතරක්. ඒ අකුරු හතරට අපි කියනවා ඌෂ්ම අකුරු කියලා. මොනවද කියන්නේ අකුරු හතරට? ඌෂ්ම අකුරු. ඌෂ්ම. ඇයි ඌෂ්ම කියන්නේ කියලා මෙතන ටියුට් එක දීලා තියෙනවා.
උච්චාරණයේදී මුඛයෙන් උණුසුම් වායු ධාරාවක් නිකුත් වන නිසා ඌෂ්මාක්ෂර යන නම යෙදී. බැලියමු අපි. ඒ අකුරු ටික එක මෙයා ෂ දෙක මෙයා ෂ තුන මෙයා ව්‍යාලුසා ඊගාට හ ඊගාට ල ඊගාට ෆ ල නෑ මේක ඉරිගාල අයින් කරලා දාන්න මේක නෑ කොටු වැඩක් නෑ සස සහ ෆ ඌෂ්මාක්ෂර ඒ ඌෂ්මාක්ෂර කියන්නේ කියලා කවුරු ඇහුවොත් පැහැදිලි කරලා දුන්නේ නැහැ හේතුව මොකද්ද හේතුව මේ අකුරු උච්චාරණය කරනකොට මොකද වෙන්නේ මුඛයෙන් උණුසුම් වායු ධාරාවක් ඒ නිසා අපි ඒගොල්ලන්ට මේ නම කියනවා හොඳයි මෙතන මේ අකුරු තුන හඳුනා ගන්න ඕනේ ෂ ඩොට් ෂ ඩොට් ස හරි මෙන්න මේෂ මෙයා මේ අක්ෂර නාමයන් තියෙනවා මේ ඡායනට අපි කියන්නේ කවුද කාලුජ්ජ කල්ලෙන් උපදින්නේ මෙයා කාලුජ්ජ මෙයා මුදුනෙන් අපේ දිව ගෙනහිල්ලා උඩු ඇඳ මුදුනේ අපි වද්දලා තමයි ෂ කියලා කියන්නේ. මෙහෙම දිව නමලා මෙහෙම එළියට දානවා. ෂ ෂා ෂා කියනකොට මෙහෙම කරලා දාන්නේ ෂා කියලාම දී වද ෂා ඔව් වැදුව ගත්තා. එනවා. තාලු මේ අකුර තාල්ලේ වද්දලා ගන්න. මෙතන ෂ මොකද මූර්ධජ මූර්තද එහෙම නෙවෙයි මූර්ධජ තුන්වෙනි එක දත් වලින් කියවෙන්නේ දත් අපේ දිව ගෙනහලා අපි දත් ඇන්දි තියලා තමයි ස කියලා කියන්නේ ස දන්ත අය කියන්නේ තාලුජ මූර්ධජ දන්ත හරි එතනක වැඩි ගොඩනේ හරි එන්න මෙතෙන්ට මේ දෙක කතා කරලා ආපු දෙකක් තියෙන්නේ බිඳුව අඳින්න මෙතන බිඳුවට කියන අනුස්සාරය කියලා මෙතන බිඳු දෙක අඳින්න යට කියනවා විසර්ගය නවවෙනි එකට යන්නේ අන්තිමම කොටස අන්තිම මේ පාඩමේ ඔච්චරයි තියෙන්නේ කතා කරන්න අන්තිමේ කතා කරලා ඉවරයි මම මේක ඔබට මෙහෙම පැහැදිලි කරලා දෙන්න සින්දු අහනවනේ මෙහෙම ගමු අපි මේ තියෙන්නේ අපේ ඔය ශබ්ද රේඛාව හරි මේකේ එක අංකයක් තමයි මේ තමයි අනික් අංකය හරි මේ අපේ අක්ෂර රේඛාව කියලා හිතන්න උදාහරණයක් ලෙස මේ අක්ෂර රේඛාවේ මේ රතු පාටින් දක්වලා තියෙන්නේ ഘോഷ අකුරු ഘോഷ කියන්නේ වෙනම ഘോഷ අකුරු මේ අන්තිමට දක්වලා තියෙන්නේ අഘോഷ අකුරු හරිද සමහර කට්ටියක් ඉන්න පුතේ දෙමළ සින්දු අහන්න කැමති ඒගොල්ලෝ ഘോഷ අක්ෂර ප්‍රිය කරන කණ්ඩායම ඒ ഘോഷ අක්ෂර ප්‍රිය කරන අයට සිංහල මේ මැද තියෙන සිංහල සින්දු අහන්න අවුලක් නෑ ඒගොල්ලෝ අහන කවදාවත් දෙමළ සින්දු අහන කෙනෙක් කැමැත්තෙන් හින්දි සින්දු අහන්නේ නෑ කවදාවත් හින්දි සින්දු අහන කෙනෙක් කැමැත්තෙන් දෙමළ සින්දු අහන්නේ නෑ හැබැයි මේ දෙගොල්ල කැමැත්තෙන් සිංහල සින්දු අහන එයි කියලා බුදු උත්තරයක් තියෙනවා මේ දෙගොල්ලම කැමැත්තෙන් සිංහල මේ සිංහල කියන්නේ මධ්‍ය භාෂාවක් මේක මධ්‍ය භාෂාවක් හින්දි කියන්නේ අයියෝ හින්දි කියන්නේ පූර්ණ අഘോഷ භාෂාවක් සම්පූර්ණ මෙතන නියෝජනය දෙමළ කියන්නේ පූර්ණ ഘോഷ භාෂාවක් සම්පූර්ණ කරනවා ඒකයි මම කිව්වේ සිංහල සින්දු අහන්න කැමති අය දැන් මෙහෙම අපි දෙමළ සින්දු අහන අය සිංහල සින්දු අහන්න කැමති හින්දි සින්දු අහන අය සිංහල සින්දු අහන්න කැමති ඒ මොකද අපේ භාෂාව මධ්‍ය භාෂාව හැබැයි
දෙමළ සින්දු අහන කිසි කෙනෙක් කැමැත්තෙන් හින්දි සින්දු අහන්නේ නැහැ. හින්දු සින්දු අහන කිසි කෙනෙක් කැමැත්තෙන් දෙමළ සින්දු අහන්නේ නැහැ. අහන ඉන්න දෙයක් නැතිවත් ඇහුවොත්. එහෙනම් අපිට සිංහල කෝඩියේ තියෙනවා පුතේ අපිට අකුරු වෙන් කරන්න පුළුවන් ප්‍රධාන වර්ග දෙකකට එකක් අඝෝෂ අනික එක ഘോഷ කියලා. හරි. අපිට හම්බ වෙනවා අഘോഷ ශබ්ද මේ ව්‍යංජන විතරයි වෙන් කරගන්නේ. අഘോഷ ශබ්ද අපිට හම්බ වෙනවා 15ක්. මෙතන ලියාගෙන යමු 15. මෙන්න මේ අකුරු 15 කා ඩ ඩ තා ප. හරි. කජට තප. ඊගාවට ඒගොල්ලන්ගේ මහා ප්‍රාණ කට්ටියක් ලියනවා. මේ ලියන්නේ අඝෝෂ ඈ. කා මහා ප්‍රාණ. ඩ ඩ තා ප. දැන් 10යි. හරි. කජට තප කජට තප. දැන් අකුරු ඔක්කොම 10යි. තව ඉන්නවා අපේ අවසාන පෙළේ නියෝජනය කරපු සයනු තුනම මෙතෙන්ට දාන්න. සා සා සා. ඊගාවට මෙන්න මේ අකුර ප. ඊගාවට මේ අකුර විසර්ගය. ඔන්න අඝෝෂ අක්ෂර 15 කියන්නේ කචට තප. දැන් හින්දි භාෂාවෙන් මේ කයන්න චයන්න වගේ ඒවා නිතර නිතර ඇහෙනවා. තයන්න පයන්න ඒවා ඇහෙනවා. මේ සයනුත් හරියට ඇහෙනවා. අඝෝෂණේ ඔක්කොම අඝෝෂ. ඒකයි හින්දි පූර්ණ අඝෝෂ භාෂාවක් කියලා තියෙන්නේ. මධ්‍ය භාෂාවක් නෙමෙයි. හින්දි පූර්ණ අඝෝෂයි. ഘോഷ අකුරු දැන් මෙතන 15යිනේ. ഘോഷ තියෙනවා 27ක්. ഘോഷ 27. දැන් ඔබට නිකන් බැලූ බැලමට හිතේ. සිංහල කියන්නේ එතකොට අර අඝෝෂ ශබ්ද 15යි. ഘോഷ ශබ්ද 27යි. එහෙනම් සිංහල කොහොමද මධ්‍ය භාෂාවක් කියන්නේ? සිංහලත් ഘോഷනේ. ඒ වැඩියෙන් මේ 15යි 27යි කියන්නේ 12ක්ම වැඩිනේ. නේද? නෑ මේ වෙන් කරලා තියෙන්නේ ව්‍යංජන අකුරු ටික විතරයිනේ. අර ස්වර ටික ඔක්කොම සපෝට් කරන්නේ කාටද? ස්වර ඔතෙන්ට අපි ගන්නෙ නෑ. ස්වර ටික ඔක්කොම මේ සපෝට් වෙන්නේ කාටද? ඒ ඔක්කොම අඝෝෂ ගණේ යන්නේ. අඝෝෂ වලට තමයි සපෝට් කරන්නේ. ඒ නිසා 18යි 15යි එතන 33යි මෙතන 27යි. ඒකයි අපි කියන්නේ සිංහලය මධ්‍ය භාෂාවක කියලා. ඒ වුණත් ඒකයි. හරි මෙතන ලියමු දැන් කචර තප ලිව්වා නම් අනිවාර්යෙන් ඔබට මෙතන තේරෙන්න ඕනේ. මෙතන ගජර දබ ලියන්න ඕනේ කියලා. ගජර දබ පහයි. ඒගොල්ලන්ගේ මහා ප්‍රාණ කට්ටිය. ග ය ඩ ග දැන් ඒගොල්ලන්ට අකුරු 10ක් දුන්නා මෙතන 27ක් ඕන ඔක්කොම. හරිද? කචර දබ හරි ගජර දබ හරි. ඊගාවට අර නාසිකේ කට්ටිය දෙන්න. නා ඤ න නා ම මඤ්ඤණ. දැන් 15යි. ඊගාවට සංඥක පහක් දෙන්න. ගා සංඥක පහක් නියම. ය ද දා දැන් 20යි. ගජර දබ. මේ හතරක් දෙන්න. යරලව හතරම දෙන්න. දැන් 24යි. යරලව. හයන්නයි ලයන්නයි දෙන්න. හයන්න දැන් 26යි. මෙතෙන්ට අපි අං අක් දුන්නානේ මෙතෙන්ට අපි දෙනවා අං 27යි. ඔන්න එනවා. ගෝසය ගෝසය. ඇයි ගෝස කියන්නේ? උච්චාරණය කරනකොට නිකන් වැඩි හඬක්. දැන් අර දෙමළ භාෂාව ඔබට ඇහිලා ඇති. මේ අකුරු තමයි වැඩිපුරම තියෙන්නේ. ගඩක් ගානේව තමයි ඇහෙන්නේ වැඩිපුරනේ. ඊගාවට හින්දි භාෂාව ගත්තාම චයන්න සයන්න තමයි වැඩිපුරම ඇහෙන්නේ. ඒකයි මේ භාෂා මේ විදිහට අපි වෙන් කරලා ගන්න. මේ ටියුටර් එක සම්පූර්ණ කරන්න බලන්න අන්තිම කොටස. ඔය ටික ඉවරයි නා. මේ පාඩම ඉවරයි. බලන්න මේක සටහන් දාගත්තා නම් මේ ටියුට් එක
සම්පූර්ණ වුණා නම් අපි පාඩම අවසానයි. තේරුණාද? මම මේක මකන්නම්. මේ කතා කළේ අපි පාඩම පළවෙනිම පාඩම මොකක්ද? මේ සිංහල අක්ෂර මාලාව. දැන් සිංහල අකුරු ගැන ඔබට පැටලීමක් තියෙනවා. නේද? ඇයි රවුම් උනේ කියලා මම කියලා දුන්නා. අකුරු 60ක් තියෙනවා කියලා දුන්නා. ස්වරයි ව්‍යංජනයි වර්ග දෙකයි. ස්වරයි කොටස් තුනයි. ව්‍යංජනයි වර්ග 7කට අපි වෙන් කරගත්තා. නේ. ඔය ටික ඔක්කොම කතා කරලා අවසන්. ඒ කියන්නේ මේ පාඩම අපි මෙතනින් ඉවරයි. නේ. අපි ඔය කතා කරලා ඉවර කරන්න පුතේ සිංහල පාඨමාලාවේ පළවෙනි පාඩම. නේද? සිංහල පන්තියේ පළවෙනි පාඩම තමයි මේ ආකාරයට අපි කතා කරලා අවසන් කරන්නේ. ඔබට මේකේ ගැටලුවක් නැතුව ඇති නේද? මේක යන ඔන්ලයින් ටෙස්ට් එකක්. මේක බලලා අවසන් කරගන්න. හෙට දවස් තුලේ ඔන්ලයින් ටෙස්ට් එකේ ලින්ක් එක ඔයාලට දානවා. ඒක විනාඩි 15කින් විතර වගේ කරන්න පුළුවන් එකක්. ලකුණු 50න් ඔබට ලකුණු ලැබෙවි. මෙන්න මෙච්චරක ලකුණක් ඔබට හම්බ වෙනවා කියලා අවසානයේ ඔබට බලා ගන්න පුළුවන්. ඒ අවසාන ලකුණ සටහන් කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න එපා. මොකද ගැලරිය ෆුල් වෙනවා කියා කියන නිසා ඒ ගැලරිය ෆුල් වෙන එක නවත්තන්න පුළුවන් ඈ. මීඩියා ඩවුන්ලෝඩ් වෙන එක නැවැත්තුවේ. WhatsApp එකේ මේ මීඩියා විසිබිලිටි ගිහිල්ලා දැන් තියෙන years default ඇත්තේ ඒක අයින් කරලා දාන no කියලා දෙන්න. එතකොට අපි ඩවුන්ලෝඩ් කළොත් විතරයි අපේ ගැලරියට එන්නේ නැත්තම්. WhatsApp එකේ තියෙන විතරයි. හරි. ඒ නිසා ලකුණ විතරක් දාගෙන යන්න මට. හෙට දවස් තුල ඒක මම දවල් 10 විතර වෙනකොට ලබා දෙන්නම්. මොකද හෙට මේ රෙකෝඩින් එක බලන්න කාලයක් දීලා යලිය. හරිද? එහෙනම් උදේ අපි අවසන් කරමු පාඩම. මම හිතනවා ඔබට මේ පාඩම ඉතාම හොඳින් වැටහෙන්න ඇති කියලා. පාඩමේ ගැටලුවක් තිබ්බනම් ඒ ගැටලුව ලියන්න ඇති කියලා හිතනවා. නේද? අද දවසේ බ්‍රහස්පතින්දා අපි නැවත හම්බ වෙන්නේ සෙනසුරාදා. තේරුණාද? සෙනසුරාදා රාත්‍රී 7:30ට පන්ති පැවැත්වෙනවා. ඔබ ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඒ ආකාරයට තමයි අපි පන්ති පවත්වාගෙන යන්නේ. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. මේ පාඩම ආයි වතාවක් ටියුට් එක බලලා අවසන් කරගන්න. එතකොට ඔබට මේක හොඳටම පුළුවන්. එහෙනම් නතර කරමු.